හොඳයි. සුබ දවසක් ළමයි හැමෝම. ඉතින් අද මේ කරන්න හදන්නේ HTML පාඩම අපි පාඩම් කරන්න. හරි? HTML පාඩම බොහොම වේගෙන් ඔයාලට මතක් කරන්න හදන්නේ පාඩම් කරන්න කියලා කියන්නේ ඔයා තනියම පාඩම් කරනට වඩා වැඩි වේගයකින් මුලින් ඉඳලා අගටම අපි මේකෙදි මතක් කරලා දෙන්න ප්ලෑන් කරනවා. හරි? ප්ලෑන් කරලා මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් හොඳයි. මුලින් ඉඳලම අගට වෙනකම් බලන්න වැඩේ වුමනා ළමයි ෂෝට් නෝට් එකක් දාගන්න. එතකොට මේකෙත් නෝට් එක මම ඔයගොල්ලන්ට මම මේ පාවිච්චි කරන නෝට් එක ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක යටින් ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට ඔය ටික තමයි කියන්න තියෙන්නේ. හරි? ඉතින් එහෙනම් වැඩි පටන් ගමු. සහ අද මේ එතකොට ක්ලාස් එක වෙන තැන ගැන ලොකු දෙයක් නැහැ. ඉතින් අපි මෙහෙම සාකච්ඡා කරනවා මෙතන ඉස්සරහට පාඩම් ටික මම ඔයගොල්ලන්ට කිව්වා. මොකද අපි අලුත් තැනක් අරගෙන තියෙනවා ඔන්ලයින් ක්ලාසස් සහ ගෲප් ක්ලාසස් වලට විතරක්. ඉතින් මේ එතන තමයි මේ රෙකෝඩින්ග්ස් ඔක්කොම ටික වෙන්නේ දැනට. ඉතින් තවම හදාගෙන යන ගමන්. මේක තවම මේ සම්පූර්ණ එතකොට මේ ක්ලාස් එක කරන තැන හරියට සෙටප් වෙලා නැහැ. ඔයගොල්ලෝ ඩෝමන වෙනකොට වයිට් බෝඩ් එකේ මේ දාලා තියෙනවා මේ පිටිපස්සේ තියෙන මේ සිද්ධි ටික. ඒකෙත් ක්ලාස් එක ගහනවා කියන ඔයගොල්ලන්ට. දැන් මේ ප්‍රැක්ටිකල් සෙෂන්ස් පුළුවන් තරම් අපි ප්‍රැක්ටිකල් ටික තියරි ටික අපි මේ වගේ සෙටප් එකක කතා කරනවා සහ ඔයගොල්ලන්ට මේකත් එක්ක ඉතිරි පාඩම් ටිකක් මෙහෙම ඒකේ ඩේටාබේස් ටිකත් ආපස්සට වේගින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා පොඩි වෙලාවකින්. හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු. එතකොට අද වැඩේ වෙන්නේ මෙන්න මේ නෝට් එකත් එක්ක. මේ නෝට් එක මෙහෙමම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට ලින්ක් එක දාලා තියන්න. හරි. අද මෙන්න මේ නෝට් එකේ හරි. එතකොට මුලින් ඉඳලා මේක ඉංග්‍රීසි මීඩියම් නෝට් එකක් ඉස්සෙල්ලම කියන්න ඕනේ. ඒතර නෝට් එක ඉංග්‍රීසි මීඩියම් නෝට් එකක් වුණාට පොඩි ප්‍රශ්නයක්වත් නැහැ. මොකද මේක කෝඩින් කියලා කියන්නේ සිංගල මීඩියම්ද ඉංග්‍රීසි මීඩියම්ද කියලා වෙනසක් නැහැ. ඔයාට සාමාන්‍ය විදිහට කෝඩ් එකයි ඒක යෙදෙන ආකාරයයි එයාගේ අවුට්පුට් එක දැනගත්තා නම් හොඳටම ඇති. ඒක කොහොමද වෙන්නේ කියලා දැනගත්තා නම් හොඳටම ඇති. ඒතර මම හිතනවා මේ නෝට් එකේ තියෙන මේ කොටස් ටිකෙන් විතරක් ඔයාට සම්පූර්ණයෙන් A level ප්‍රශ්න පත්‍රයට එන ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ කොට දාන්න පුළුවන්. හරි. එහෙනම් අපි වැඩි පටන් ගමු. මේකත් එක්කම අද දවසේ පුළුවන් තරම් HTML CSS ටික කම්ප්ලීට් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි PHP ටික වෙනම වෙලාවක සාකච්ඡා කරමු. වෙන වෙලාවක කියලා කියන්නේ වෙන වීඩියෝ එකකින් අද දවස් තුලදම සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට දෙනවා මේ වීඩියෝ එකත් එක්කම. හරි. එහෙනම් හොඳයි. මූලික දේවල් ටික අපි කතා කරගෙන යමු. HTML වලදී ඉස්සෙල්ලා මම මේ මූලික පොඩි දේවල් වලට එතකොට ප්‍රැක්ටිකල් සෙෂන් එක පාවිච්චි කරන්න යන්නේ නැහැ. ප්‍රැක්ටිකල් සෙෂන් එකක් කර පෙන්නන්න යන්නේ නැහැ. ඔයාගේ වෙලාවත් අපරාධේ. එතකොට මේකව දැනගන්න ඕන දේ තමයි ඉස්සෙල්ලාම අපිට හෙඩින් එකක් දාන්න පුළුවන් ක්‍රම 6ක් තියෙනවා. මේ ඒතකොට මේ වැදගත්ම දේ තව දෙයක්. මේ කතා කරන්නේ එකපාරක් HTML ටික කරගත්ත ළමයෙකුට විතරයි. ඒක වැදගත්. හරි? එතකොට දැන් ඔයා HTML ඉගෙනගෙන නැත්නම් ඉස්සෙල්ලාම ඉගෙනගෙන ඉන්න වෙනවා. එව නැතු මේ වීඩියෝ එක බලන්න එපා. මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඔයාට මේකේ උපරිම ප්‍රතිඵලය ගන්න බෑ. මොකද පාඩම් කරනවා කියන්නේ එකක්, ඉගෙන ගන්නවා කියන්නේ තව එකක්. හරි? ඉගෙන ගන්න යන කාලය ගොඩක් වැඩි, පාඩම් කරන්න යන කාලය ගොඩක් අඩුයි. හරි? ඉතින් අද මේ අපි මෙතනදී කතා කරන්න යන්නේ පාඩම් මේ කරන්නේ පාඩම් කරන එක. හරි? නැතු මේක ඉගෙන ගන්න එක නෙමෙයි. ඒකෙන්ද වැදගත්ම දේ අපි වේගින් මේ වැඩේ කරගෙන යමු. ඉතින් ඔයා මුලින් ඉඳලා වැඩෙත් එක්ක ඉන්න. ඔයා නෝට් එක බලලා නැත්නම් ඔයා මේකෙදි HTML ටික විතර කලින් ඉගෙනගෙන නැත්නම් ඉස්සරළම ඉගෙනගෙන ඉන්න. හරි? ඉගෙන ගන්න පුළුවන් ඔයාට මේ නෝට් එකෙන්ම නෝට් එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරා නම් ප්‍රැක්ටිකල් සෙෂන් එකත් එක්ක කියන්නේ ඔය සබ්ලයිම් ටෙක්ස්ට් හරි මොකක් හරි මේ ටෙක්ස්ට් එඩිට් එකක් දාගෙන පොඩ්ඩක් මේක හිම්මෙන් බැලුවා නම් ඔයාට පුළුවන් නෝට් එක හරියට අරගෙන. ඒත් නැත්නම් මම හිතන්නේ අපේ channel එකේම වීඩියෝස් ටික දාලාත් ඇති HTML වලට මීට කලින් අවුරුදු ලයිව් සෙෂන්ස් වල බලන්න ඒත් මේ වගේම වීඩියෝ එකක් දාලා තියෙනවා. මම හිතනවා අද වීඩියෝ එකට වඩා ඒ ගිය අවුරුදු වල කරපු වීඩියෝස් මීට වඩා ටිකක් ස්පීඩ් එක අඩුයි. හරි? කියන්නේ යන වේගය ටිකක් අඩුයි. ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. මොකද HTML CSS PHP වලට පැය 3ක් 4ක් විතර අරගෙන අපි ගිය අවුරුදු වල කරේ. නමුත් මේ අවුරුද්ද එච්චර වෙලාවක් ගන්නෙ නැහැ. ඊට වඩා බොහොම අඩු වෙලාවකින් මේ වැඩේ අද ඉවර කරනවා. හොඳයි. එහෙනම් ඉගෙනගත්ත ළමයෙක් අපිත් එක්ක එකතු වෙන්න මේ වැඩේට මුලින් ඉඳලා නීට් එකට අවසාන වෙනකන් අපි මෙහි විදිහට පාඩම් කරගෙන යමු. හරි? එතකොට මම අර ආයෙත් පොඩි දැනුවත් කිරීමක් තියෙනවා. මම මෙතන මේ අලුතින් තැනක කියලා කියනකොට ඔව් අලුත් තැනක මේ අද සෙෂන් එක වෙන්නේ ගිය වීඩියෝ එක කරත් මෙතනම තමයි. හරි ඒක හරි. හැබැයි
මගේ වීඩියෝ එක රෙකෝඩ් කරලා බලනකොට මට තේරුණේ පොඩි එකෝ එකක් වගේ කෙනෙක්. සවුන්ඩ්ස් වල ඔයගොල්ලන්ට මං හිතනවා ඒක මේ බාධාවක් නැති වෙයි කියලා. පොඩි එකෝ එකක් වගේ වදිනවා. ඉතින් ඒ දේවල් ටික හරි ගැස්සෙනවා. තව ඉස්සරහට ඉතින් ඒ වෙනකොට ඔයගොල්ලෝ ගිහිල්ලා. ඔයගොල්ලෝ නැහැ. ඔයගොල්ලෝගේ එක්සෑම් ඉවරයි. මේ බලන්නකෝ. තව සතියක් විතර යයි වැඩේට. හරි. එහෙනම් ඒ අතරතුර පොඩි දැනුවත් කිරීමක් ඉතින් ක්ලාස් එකට කලින් විනාඩි 5ක් ඔයත් කතා කරා. අපි හරියටම වත්තේ මැලෑගම වත්තේ හන්දියේ ගෲප් ක්ලාසස් පටන් ගන්නවා 20 26 රිවිෂන් සහ 20 27 තියරි වලට දන්න යාළුවෝ නංගිලමල ඉන්නවා නම් දැනුවත් කරන්න. හොඳයි. HTML වල හෙඩින් එකක් දාන්න පුළුවන් මාතෘකාවක් ඇතුළත් කරන්න පුළුවන් මෙන්න මේ H1 H2 H3 කියන ටැග් වලින්. හරි. ඔන්න ඔය ටැග් වලින් තමයි මොනා කරන්නේද මාතෘකාවක් ඇතුළත් කරන්නේ. එතකොට මාතෘකාවක් ඇතුළත් කරනවා කියලා කියනකොට මේකේ දැනගන්න ඕන ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. එක ඔයා මාතෘකාවක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඒ මාතෘකාව බෝල්ට් වෙනවමයි. හරි? ඒ මාතෘකාව බෝල්ට් විදිහට තමයි වදින්නේ. ඒ වගේම තමයි මාතෘකාවක් හෙඩින් එකක් දැම්මට පස්සේ කොයිම වෙලාවකවත් ඔයා BR ටැග් එක පාවිච්චි කළ යුතු නෑ. ඒ කියන්නේ පල්ලෙහා රූලට එයා ඔටෝමැටිකලි පනිනවා. ඒක ඔයා දැනගන්න ඕනේ. මාතෘකාවක් නම් H1, H2, H3, H6, H6 වලට වෙනකන් යනවා. ඒ හැම එකකදීම ඒ අකුර තද කළු අකුරෙන් දර්ශනය වෙන්නේ. ඒ වගේම තමයි එයාව ඉබේටම පල්ලෙහා රූලට පනිනවා. හරි නේද? ඊට පස්සේ අපි යනවා පැරග්‍රාෆ් වලට. පැරග්‍රාෆ් එක ඕපන් කරන්නේ හැමතිස්සෙම මේ තව දෙයක් මේ නෝට් එක ගැන පොඩි දෙයක් ඔයත් කතා කරන්න ඕනේ. මෙන්න මේ නෝට් එකේ මෙතන මේ එක්සැම්පල්ස් කියන කොටස තමයි අපි ඉස්සෙල්ලම කතා කරන්නේ. එක්සැම්පල්ස් කියලා කියන්නේ මෙතනදී ඔයාගේ කෝඩ් එක තියෙනවා. මේ පැත්තේ අවුට්පුට් එක තියෙනවා. හරි? මෙතන ඔයාගේ කෝඩ් එක තියෙනවා සහ එහා පැත්තේ යාගේ අවුට්පුට් එක තියෙනවා. ඔය විදිහට තමයි යන්නේ. ඒතර මේ නෝට් එකත් එක්ක මට මේ දේ පැහැදිලි කරන්න ටිකක් ලේසි. හරි? හොඳයි. එතකොට මට විනාඩියක් දෙන්න ඔයත් එක්ක ඔය විදිහටම තව පොඩි දෙයක් තියෙනවා. මේක ප්‍රැක්ටිකල් සෙෂන් එකත් මම ඔහොම පෙන්නන්නම්. මේ අවුට්පුට් එක වගේම. ඒතර ඔයාලට මම හිතනවා තවත් හොඳට මේක තේරෙවි කියලා. හරි. right. මේ දින්න එතකොට ඒ වගේ හොඳයි. ඒක වෙන විදිහට. හරි. එතකොට මම හිතනවා ඔයාලට මේක පැහැදිලිව පේනවා කියලා ස්ක්‍රීන් එක. මෙන්න මෙතන මේ ෆෝම් එකක් දාලා තියෙනවා. ඉච්චර ගණන් ගන්න එපා. මේ උඩ මේ මොකද්ද? තව පොඩි දෙයක් එකක් මතක් කරන්න. මෙන්න මෙතන තියෙන්නේ මම හිතනවා ඔයාලට මේක පේනවා ඇති කියලා. නේද? මෙන්න මෙතන මේ ෆෝම් කියලා අරගෙන මෙන්න මෙතන මේ පොඩි මේ වටේ ලයින් එකක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක ෆීල්ඩ් සෙට් එකක්. හරි? ඒකට කියන්නේ ෆීල්ඩ් සෙට් එකක් කියලා. ඒ වගේම තමයි මෙන්න මෙතන මාතෘකාවට කියන්නේ ලෙජන්ඩ් එකක් කියලා. හරි? ඒ අපි ඉස්සරහට කතා කරමු කොහොමද HTML වල ලෙජන්ඩ් එකක් දාන්නේ, කොහොමද ෆීල්ඩ් සෙට් එකක් පාවිච්චි කරන්නේ, කොහොමද මේ වගේ ලස්සන රාමුවක් හදන්නේ කියලා. හරි මේ රාමුවක් දාලා තියෙනවා. ඔයාලට ඒක පේනවා. එතකොට මම දැනට කතා කරන්නේ මේකේ කෝඩ් එක විදිහට මෙන්න මෙතන මෙතන ෆීල්ඩ් සෙට් එකක් මම නැහැ. හරි මේක මෙතනින් අයින් කරන්න මේ කෝඩ් එකකින්. හරි. මෙතන මේ සම්පූර්ණ අද කතා කරන්න යන කෝඩ් එකම මෙතන වගේ තියෙනවා. හරි. ගිහිල්ලා ඒවා සේව් කරනවා. සේව් කළා මම ෆීල්ඩ් සෙට් එක අයින් කළා. ෆීල්ඩ් සෙට් එක අයින් වුණේ නැද්ද? ෆීල්ඩ් සෙට් එක අයින් කළා නැහැ. ලෙජන්ඩ් එක විතරයි අයින් වුණේ. හරි. මෙන්න දැන් එතකොට ඔයාගේ හෙඩින් එකක් වදින්න මෙන්න මෙහෙමයි මේ හෙඩින් 1 හෙඩින් 2 හෙඩින් 3 හෙඩින් 6 වෙනකන් තියෙනවා. එතකොට ඒ ටික ඔයාගේ අවුට්පුට් එක විදිහට ලැබෙන්නේ මෙන්න මෙහෙමයි. මේ බලන්න. ඒ හැම කෙනෙක් අතරම මේ පේනවා ඔයාට මෙතන හිස් රූලක් තියෙනවා. හරි? මෙන්න මේ හිස් රූල ගැන තමයි මම අර ඉස්සෙල්ලා ඔයත් එක්ක කතා කළේ. හොඳයි. එතකොට ආයෙමත් දැන් අපි නෝට් එකට ඒ වගේ ප්‍රැක්ටිකල් සෙෂන් ටික පුළුවන් උපරිම වලට මම පෙන්නනවා. මේකෙදි පැරග්‍රාෆ් එකක් දාන්න පුළුවන්. මේ තියෙන පැරග්‍රාෆ් එකක් දාන විදිහ. හරි? ආයෙමත් අපි ස්ක්‍රීන් එකට ගිහිල්ලා බලමු. පැරග්‍රාෆ් එකක් දාන්නේ P කියන ටැග් එකකින් මෙන්න මේ විදිහට. හරි? එතකොට P කියන ටැග් එකකින් ඔයාලට පුළුවන් පැරග්‍රාෆ් එකක් දැම්මහම මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ. අවුට්පුට් එක තියෙන්නේ මෙන්න මෙහෙමයි. හරි? ඔයා BR එකක් දාන තැනේදී මෙන්න මෙතන මේ පාවිච්චි කරලා තියෙන BR එක. මම මේ හයිලයිට් කරනකොට මම හිතනවා ඔයාලට මේක පැහැදිලිව පේනවා කියලා. හරි? මෙන්න මෙතන මේ BR කියන ටැග් එකකින් තමයි මෙන්න මෙතන පල්ලෙහා රූලට පන්නන්නේ. එතකොට ඔයා දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. මේ වගේ පැරග්‍රාෆ් දෙකක් පාවිච්චි කරොත් අපි මම මෙයාව මෙහෙම කොපි කරන්න. මේ ඔයා දැනගෙන ඉන්න ඕනි. මේ බලන්න.
ඔන්න සේව් කළා. සහ මෙන්න මේ යට එක්කෙනාගේ මෙතන BR එක මම අයින් කළා. හරි. ඔන්න යට එක්කෙනාගේ BR එක අයින් කළා. අයින් කළා මේ පැත්ත මම රිෆ්‍රෙෂ් කරනවා. දැන් එකම දේ මේ මොකද්ද? මෙන්න මේ නෝට් මේ කතන්දරේ දෙපාරක් මෙන්න මේ විදිහට වෙදලා තියෙනවා. ඔයාලට පේනවද? මේ පැරාග්‍රාෆ් එකෙන් මේ මෙන්න මේ පැරාග්‍රාෆ් පළවෙනි ටැග් එකෙන් කවර් වෙන ටිකයි දෙවෙනි ටැග් එකෙන් කවර් වෙන ටිකයි ගත්තාම ඔයාලට පේනවද පැරාග්‍රාෆ් දෙකක් අතරත් මෙතන මැද හිස් තැනක් තියෙනවා. හරි. මෙන්න මෙතන මේ අතර මැද හිස් තැනක් තියෙනවා පැරාග්‍රාෆ් දෙකේදී. ඒ වගේම තමයි BR එකකින් පල්ලෙහාට පන්නද්දි මේ මම මෙතනදී ලොරම් කියන තැනේදී මෙතනදී BR එකක් දාලා තියෙනවා. මේ බලන්න. ලොරම් කියන තැනේදී මම මෙතනට BR එකක් දාලා තියෙනවා. එතකොට ඒ BR එකකින් වෙන්නේ පල්ලෙහා රූලට පන්නන එක විතරයි. අතරමැද හිස් රූලක් තියාගන්නේ නැහැ. ඕක දැනගන්න ඕනේ. අතරමැද හිස් රූලක් තියාගන්නේ හැමතිස්සෙම හිස් රූලක් තියාගන්න ඕන නම් හරි පොඩ්ඩක් පොඩි කැඩි කැඩිලා යන ලයින් එකක් තියෙනවා. ඉච්චර ගණන් ගන්න එපා. හරි. එතකොට අතරමැද හිස් රූලක් ඕන නම් ඔයා පැරාග්‍රාෆ් දෙකකින් කවර් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අනික් පැත්තට ගත්තොත් එහෙම BR එකකින් ඔයා ඉන්න තැන ඉඳලා පල්ලෙහා රූලට එක ස්ටෙප් එකක් පල්ලෙහාට පන්නන්න පුළුවන්කම තියෙනවා. හරි නේද? ඊට පස්සේ ඔන්න ඒ කතාව ඉවරයි. අපි ආයෙත් නෝට් එකට යන්. මේ බලන්න. ඔන්න පැරාග්‍රාෆ් එක ඉවරයි. දැන් අපි ඒ වගේ යනවා horizontal rule එකක් දාන්න. මේ තියෙන horizontal rule එක දාන්න කෝඩ් එක. හරි. නිකම්ම h කියලා විතරයි HR කියලා විතරයි දාන්න තියෙන්නේ. අනිත් එක තමයි මේ keywords වල තේරුම් මතක තියාගන්න. මේ h කියලා කියන්නේ මේ තැන්වලදී heading කියන එක මාතෘකාවක් විදිහට heading කියන එක. p කියලා කියන්නේ paragraph කියන එක. ඒ වගේම තමයි මෙතනදී මේ HR කියලා කියන්නේ horizontal rule කියන තේරුමින්. හරිද? ඒතර ඔයා මේ තේරුම් ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒතර මේවට තව ඉස්සරහට යනකොට සමහර තැන්වලදී නෑ ඔක නෙමෙයි තේරුම වෙන එකක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන් නෑ. මම මේ කතා කරන්නේ ඔයාට බොහොම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මේ කෝඩ් එකක්. එයාගේ දිග තීරුව මතක තියාගත්තොත්. උදාහරණයක් විදිහට ලින්ක් එකක් දාන තැනට ගියොත් අපි එතනදී පාවිච්චි කරන්නේ AHREF ලින්ක් එකක් දාන්නේ කොහොමද? AHREF. හරිද? එතකොට A කියලා කියන්නේ anchor කියන තේරුමෙන් HREF කියලා කියන එක අපිට ඔළුවෙත් මතක තියාගන්න පුළුවන් hyper reference කියන එකෙන්. හරි? ඒ වගේම තමයි image එකක් import කරන්නේ IMG SRC. එතකොට IMG කියන එක අපිට තියාගන්න පුළුවන් ඔළුවේ image එක හරිනේ. SRC කියන එක source. එහෙම නැත්නම් එයාගේ ප්‍රභවය. හරි? ඒ ෆයිල් එක කොහෙද තියෙන්නේ? location එක, path එක වගේ දෙයක් තමයි ඒකෙන් අදහස් වෙන්නේ. හරි නේද? එතකොට ඔය ටික තමයි ඔතනදී කතා කරන්න තියෙන්නේ. අපි මේ තේරුමත් එක්කම මතක තියාගමු. එතකොට හරිය ලේසි වට මේ වැඩි. හරි? එහෙනම් HR එකක් දැම්මාම සම්පූර්ණ මෙන්න මේ දිග කවර් වෙන්න මෙතනදී රූල් එකක් වදිනවා. එතකොට අපි ආයෙමත් ඒක පොඩක් ප්‍රැක්ටිකල් සෙෂන් එක කරලා බලමු. මෙන්න මෙතන ඔයාලට පේනවා දාලා තියෙනවා HR එකක් මේ. මෙන්න මේ මම නෝට් මේ මොකද්ද ස්ක්‍රීන් එකට ඇවිල්ලා පෙන්නනකොට ඔයා පැහැදිලිවම මගේ ඩිස්ප්ලේ එක මම මේ ඔයාලට පෙන්නනකොට අනිවාර්යයෙන්ම කර්ස් එක දිහා බලන්න. ඔයාලට වැදගත් ඒක. හරි. මෙන්න මෙතන කර්ස් එක දිහා බලන්න ඒක ගොඩක් වැදගත්. මොකද කර්ස් එක තියෙන තැනිත් එක්ක තමයි ඔයාලට මේක පෙන්නන්නේ. එතකොට මේ කර්ස් එකෙන් බලන්න මෙතන HR එකක් දාලා තියෙනවා. එතකොට මේ ඒ වැඩේ කරලා තියෙන්නේ මෙන්න මේ ටැග් එකකින්. HR with සමානයි 50යි කියලා දීලා තියෙන එකත් percentage එකක් විදිහට. හරි. දැන් මම මෙන්න මේක පොඩ්ඩක් වෙනස් කරොත් මම මේකට 80ක් වගේ දැම්මොත් මේ බලන්න මෙන්න වැඩි 80ක් වගේ දාලා මම මෙතනින් රිෆ්‍රෙෂ් කළොත් එතන පොඩ්ඩක් ඒ ඉරේ දිග වැඩි වුණා. තව දැක සමහරක් තැන්වල මෙතනට කලර් එකක් දාලා තිනවා. කලර් එක මම දන්න තරමට වැඩ කරන්නේ නැහැ. හරි ඒ කියන්නේ HTML වලින් කරන්න බෑ. කලර් සමානයි අපිට රෙඩ් කියලා දෙන්න පුළුවන්. දීලා බලමු නිකන්. sorry වැඩ කරනවා. හරි. නියමයි. එතකොට මේක කලින් ඔයිට කලින් try කළා වැඩ කළේ නැහැ මොකක් හෝ හේතුවක් නිසා. නම් කලර් එක වැඩ කරන එක නියමයි. හරි. මොකද මම ඊගාට ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න යනවා. ওই ප්‍රශ්නේ ওই කලර් එකක් ඇඩ් කරන්න තියෙනවා. හරි. එතකොට අපි HTML වලින් කරන්න පුළුවන් අවශ්‍ය ටික කරගෙන යන්. එතකොට තව දෙයක්. අද මේ මම කතා කරන ටික ගත්තොත් මේ නෝට් එකේ තියෙන දේවල් ටික තමයි කතා කරන්නේ. මේක ප්‍රමාණවත් HTML වගේ පේපර් එකට උත්තර ලියන්න සහ කතා කරගෙන යනකොට අමතරව මතක් වෙන හැම දෙයක්ම මම ඔයත් එක්ක මෙතනදී කතා කරනවා. මොකද ඔයා එකපාරක් මේක ඉගෙන ගත්ත ළමෙක් නිසා ඔයාට වේගෙන් මේක මතක් කරන්න උවමනාවක් විතරක් තියෙන හින්දා මට. හරි. ඒකෙන්ද මේ වගේ දැන් නෝට් එකේ කලර් එක දාන එක නැහැ. එතකොට ඔයා ඒක ලියා ගන්න ඕනි. හරි. ඒව ලියාගෙන ඒ ටික හරියට හදා ගන්න. ඔන්න එහෙනම් කලර් එකක් දාන්න පුළුවන්. එතකොට මේක සම්පූර්ණයෙන් ඔයාට විත් එකක් නැතුව දැම්මොත් මුළු දිගටම මේක වදිනවා. මේ බලන්න.
ඒ කියන්නේ HR විතරක් තිබ්බොත් ඔයාට මේක මුළු දිගටම වදිනවා. හරිද? මම ඒතකොට මේක සේව් කරලා දැන් ඔන්න ඔයාලට පෙන්වන්න යන්නේ නැහැ. මෙතනින් ඉස්සරහට අපි වේගෙන් මේ වැඩේ ඉස්සරහට කරගෙන යමු. මොකද කීවර්ඩ්ස් වලින් කියන්නේ කීබෝඩ් එකෙන් මම මේ වැඩේ සම්පූර්ණයෙන් වෙනස් කරනවා. හරි. එහෙනම් HR color red දාන්න පුළුවන්. ඕනනම් මේකට අපිට දිගක් දාන්න පුළුවන් ඉස්සිල්ල වගේ. width එකක් දෙන්න පුළුවන් 120ක් දීලා පෙන්නන්නම් ඔයාලට. එතනක මේ percentage එකක් විදිහට තව දෙයක්. percentage එකක් විදිහට තමයි අපි මෙතන දෙන්නේ. හරි ඔයාලට මේක පේනවා. මේ කරන වැඩේ ටිකක් ස්පීඩ් කරනවා මම ස්පීඩ් කරනවා කියලා කියන මම කීබෝඩ් එකට මාරු වෙනවා. මේ mouse එක පාවිච්චි කරලා ඔයාලට සේව් කරන ඒවා ඒකට පෙන්වන්න යන්නේ නැහැ. කීබෝඩ් එකෙන් බොහොම වේගෙන් මේක කරන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට තව බැරිලකත් මේක percentage එකක් නැතුව මෙන්න මේ දේවල් highlight කරගන්න. මේ දේවල් note කරගන්න. හරි. මේක හරි වැදගත්. මෙතන 120ක් නැතුව මෙන්න මෙහෙම දුන්නොත් එහෙම නිකන් 200ක් වගේ දුන්නොත් මේ බලන්න. එතකොට ඒකෙන් වෙන්නේ පික්සල් 200කට මේ රූල් එක හැදෙන එක. හරි. ඒතර මේක මම මෙතනට දුන්නොත් එහෙම පික්සල් 100ක් වගේ. හරි. එතකොට මේක වෙන්නේ පික්සල්ස් වලින්. පැහැදිලිද? දිග තමයි එතකොට දිග කොච්චරක්ද කියන එක තමයි එකෙන් කියවෙන්නේ. හරි මම හිතනවා මේ නෝට් එක හරි කියලා. මේ අනිත් එක තමයි යන අතර මග මේ ප්‍රෝග්‍රෑම් එක මේ සම්පූර්ණ වැඩේ වීඩියෝ එක යන අතරතුර ඔයා වීඩියෝ එක පෝස්ට් කරලා අදාළ නෝට් එක හදාගන්න. කොහොමද HR එකකට කලර් එකක් දාන්නේ? HR කියන්නේ මොකද්ද? width එකක් දාන්නේ කොහොමද? width එකක් දාන්න පුළුවන් විදි මොනවද? ওই දේවල් ටික නෝට් කරගන්න. හරි එහෙනම් අපි යනවා ඊගාට පැරග්‍රාෆ් එක ඉවරයි. යනවා ෆොන්ට් ෆෝමැටිං වලට. ඔන්න ෆොන්ට් ෆෝමැටිං. හරි ෆොන්ට් ෆෝමැටිං කියලා කිව්වහම මෙන්න මෙතන මේක ලැහැට වෙලා තියෙනවා. එතකොට හරි මේ බලන්න මේ ෆොන්ට් ෆෝමැටිං වල බෝල්ට් කරන්න පුළුවන් B එකෙන්. එතකොට ඔයාලට පේනවා මෙන්න මේකත් එක්ක මේ මෙතන තියෙන තද කළු අකුරෙන් බෝල්ට් වෙලා. ඒ වගේම තමයි බෝල්ට් එක වගේමයි ස්ට්‍රෝං එකක්. හරිද? ස්ට්‍රෝං එකකින් වෙන්නේ බෝල්ට් එකකින් වෙන්නේ එකම දේ. වෙනසක් නැහැ. ඉටලික් එකයි එම්ෆසයිස් එකයි ඔයාලට පේනවා එකම දේ. එතකොට ඔයාලට කොහෙදී හරි ඇහුවොත් ඉටලික් එකකින් වෙන්නේ මොකද්ද? ඔව් ඉටලික් එකකින් වෙන්නේ ඉටලික් අකුරු හදන එක. ඒ කියන්නේ I අකුරෙන්. මෙන්න ටැග් එක මතක තියාගන්න. හරි? මෙන්න මේ ටැග් එක මතක තියාගන්න. මේ ටැග් එක හරි වැදගත්. හරි? එතකොට මේකෙන් වෙන්නේ මේ අනිත් එක තමයි මම මතක් වෙන මේ papers දැන් අපි මේ වෙනකොට papers ගානක් සාකච්ඡා කරලා තියෙනවා සහ ඒ papers වල තිබුණ හැම දෙයක්ම මම මෙතනදී ගන්නවා. මෙතනදී ඔයත් එක්ක කතා කරනවාද? HTML සම්බන්ධව paper වල තිබුණ මට මතක ගොඩ ඔක්කොම ටික ප්‍රශ්න ටික මම මෙතනදී සාකච්ඡා කරන්න try කරනවා. හරි. ඒකත් එක්ක ඔයාට ඔයාගේ වැඩේ මේ note එක නිකන් බලනවට වඩා ලොකු දෙයක් මේකෙදි මතක හිටින්න පුළුවන්. වීඩියෝ එක නවත්තලා මේ වීඩියෝ එක අපි හිතමුකෝ පැය දෙකක් ගියා කියලා. පැය දෙකක් දෙකමාරක් තුනක් ගියා කියලා. ඒතකොට මේ පැය තුන ඔයාට බලන්න සාමාන්‍යයෙන් පැය 6ක් විතර යයි. පැය 5ක් විතර යයි. හරි. ඒ බලන්න මොකද එච්චර වෙලාවක් යයි කියලා කියනවා වීඩියෝ එක නවත්තලා ඒ කියන්නේ වීඩියෝ එක පෝස් කරලා අනිවාර්යෙන් නෝට් එකක් දාගෙනම යන්න නෝට් එක ලියාගෙනම යන්න මේකෙත් මේ PDF එක ඩවුන්ලෝඩ් කරන පල්ලෙහාට දානවා. ලින්ක් එක දානවා. හරි නේද? එතකොට ඔන්න දැන් මෙතන emphasize කියලා කියනකොට EM තමයි keyword එක මේ. tag එක වෙන්නේ EM. හරි දැන් මම tag එකක් දාන්නේ කොහොමද? නම් මම ඒ දේවල් කතා කරන්නේ නැහැ. closing tag එක කොහොමද? පොඩ කතා කරලා මයන්කෝ. මේ බලන්න. මේ ඕනම tag එකකට closing tag එකක් තියෙනවා. ඒකත් අපි කතා කරගෙන යමු. මම මේ head title මේ ටික කතා කළේ නැහැ. ඒක අපි මැද්දට ගිහලා කතා කරමු හිමින් සීරුවේ. වෙලාවක් හම්බුනාම පාඩම අතර මැද කතා කරමු. මේ හැම tag එකකටම closing tag එකක් තියෙනවා. h1 කියන එක ගත්තොත් ඒක close වෙනවා h1 ගේ slash එකත් එක්ක. මෙන්න මේ tag එකකින්. හරිද? එතකොට එහෙම close නොවන tag නැතුව නෙමෙයි තියෙනවා. හරි? සමහරක් tag තියෙනවා. ඒවට closing tag එකක් නැහැ. දැන් මේ h1 කියන එක open කරලා මෙතනින් h1 එක ඉවරයි කියලානේ මේකෙන් කියන්නේ. හරි? මේ බලන්න. paragraph එක open කළා මෙතනින් මේ paragraph එක ඉවරයි කියලායි කියන්නේ. පැහැදිලිද? එතකොට ඔයාලට පේනවද වෙන මෙතන මේ HR එකට එහෙම එකක් නැහැ. HR එකට opening tag එකක් විතරයි තියෙන්නේ. කවදාවත් HR එකට closing tag එකක් නැහැ. ඒ වගේ IMG වලට image වලට closing tag එකක් නැහැ. හරි? HR වලට නැහැ, image වලට නැහැ. හරි? ඊට පස්සේ තව ගත්තොත් BR වලට නැහැ. හරි? මේ බලන්න break එක ගත්තොත් ඒකටත් closing tag එකක් නැහැ. නිකන් මේක දාපු ගමන් පල්ලෙහාට උන්ට පයින්නවා. හරි එච්චරයි. ඔන්න ඔය ටික මතක තියාගන්න. ඒ කියන්නේ opening tag එක සහ closing tag එක කියන දෙකම තියෙන ඒවා තියෙනවා. හරි. හැබැයි සමහරක් ඒවේ opening tag එකක් විතරයි තියෙන්නේ. closing tag එකක් නැහැ. මොකද ඒක එක line එකකින් ඉවරයි. එක tag එකකින් ඉවරයි.
සහ එකපාරක් පේපර් එකක අහලා තිබ්බා අපි මොඩල් පේපර්ස් කරගෙන යන අතරතුර ඒ දවස්වල අහුවුණු ප්‍රශ්නයක්. මට මතක විදිහට මොඩල් පේපර් එකේද පාස් පේපර් ද කියලා මතක නැහැ. මේක පාස් පේපර් එකේද කොයිද තිබ්බේ. හරි. එතකොට මම මේ කතා කරන්න යන්නේ එක තැනකදී අහලා තිබ්බ මේ ටේබල් එකක් දීලා ඒ ටේබල් එකේ පාවිච්චි කරලා තියෙන කී ටැග්ස් මොනවාද කියලා. හරි. ඒ ටේබල් එක වෙනුවෙන් ටේබල් එක නිර්මාණය කරන්න භාවිතා කළ යුතු ටැග් මොනවාද කියලා අහලා තිබ්බා. එතකොට ඔයා දැනගන්න ඕන දෙයක් තමයි ප්‍රශ්නේදී ඔව් ටැග් විදිහට ගන්නේ ටේබල් එකක නම් ඕනි. ටේබල් එකක් හදනකොට ටේබල් කියන ටැග් එක ඕනි. tr කියලා ටැග් එකක් ඕනි. ටේබල් data td කියලා ටැග් එකක් ඕනි සහ th කියලා ටැග් එකක් පාවිච්චි කරන්න පුළුවන් මාතෘකාවකට නම්. හරිද? එතකොට ඔන්න ඔය ටැග් ටික පාවිච්චි කරනකොට ඕකේ තව එන දෙයක් තමයි col span තියෙනවා row span තියෙනවා. මතක තියාගන්න col span row span කියලා කියන්නේ ඒ වගේ ගත්තොත් ටැග් නෙමෙයි ඒවට කියන්නේ අපි attribute කියලා. උදාහරණයක් විදිහට අපි මේ දැනට මෙතන කතා කරපු සිද්ධියෙම හරි මේ බලන්න මෙන්න මෙතන hr color කියලා කියන්නේ ටැග් එකක් නෙමෙයි. මේ hr කියලා කියන ටැග් එක. ඒක තමයි මූලිකය. මේ බලන්න මේක paragraph p කියලා කියන මූලික ටැග් එක. h6 කියන ටැග් එක. හැබැයි මෙතන hr කියන ටැග් එක. හැබැයි color කියලා කියන ටැග් එක ටැග් එකක් නෙමෙයි. color කියලා කියන්නේ attribute එකක් කියලායි කියන්නේ. හරිද? මතක තියාගන්න ඒවත් ටැග් නෙමෙයි. ඒවා මූලික ටැග් නෙමෙයි. හරි? with කියලා කියන ටැග් එකක් නෙමෙයි. මේක attribute එකක්. ටැග් එකක් විස්තර කරන්න පාවිච්චි කරන තවත් යෙදුමක්. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හොඳයි. අපි යන් font formatting වලට. ඔන්න font formatting වලට ගියාම ඔයා දැනගන්න ඕනේ මොකද්ද? opening and closing tags වලින් මේක close වෙලා තියෙනවා. මේ font formatting කරන ගොඩක් දේවල් ටික ඔක්කොම වගේ B අකුරෙන් දාන්නේ bold strong එකෙන් strong ඒ කියන්නේ අකුරු තද අකුරු කරනවා. ඒ කියන්නේ මේ දෙකම එක වගේ මේ ඔයාලට පේනවා මේ පැත්තෙන් output එක. හරි. ඊට පස්සේ italic සහ emphasize කියලා කියන දෙකම එක වගේ. දෙකෙන්ම වෙන්නේ italic වෙන එක. මේ ඔයාලට මේක පේනවා වෙනස. හරි. ඊට පස්සේ inserted සහ underline කියලා කියන්නේ ඒත් ඒ වගේ. ඔයාලට මේක වෙනස පේනවා මේ inserted සහ underline කියලා කියන්නේ දෙකම එක වගේ. නේද? ඒතර මේ keyword මතක තියාගන්න underline නම් u පාවිච්චි කරන්නේ inserted නම් ins පාවිච්චි කරන්නේ. හරි? ඊට පස්සේ ඒ වගේමයි mark කියන එකෙන් වෙන්නේ එයාගේ මොකද්ද? highlight වෙලා වගේ පෙන්වන එක. ඊට පස්සේ මම හිතන්නේ මේක මේ color එක නම් මාරු කරන්න බෑ කොහොමද paper black and white තියෙන හින්දා කියන්න පුළුවන් ඕනනම්. හරි. එතකොට මේකෙදී small එකකින් වෙන්නේ සාමාන්‍ය අකුරු ප්‍රමාණයට වඩා මේක පොඩ්ඩක් පොඩි වගේ පෙන්වන එක මේ. අපිට පේනවා මේ මාක් එකට වඩා චුට්ටක් පොඩි වගේ ගතියක් තියෙන්නේ. delete කියලා කියන්නේ අර ඔයගොල්ලෝ දැකලා ඇති මේක ගොඩක් වෙලාවට e-commerce website වල පාවිච්චි කරනවා. ඒ කියන්නේ දරස් එක වගේ තැන්වලදී පාවිච්චි කරනවා. පෙර තිබුණු මිල මේකයි ඔන්න දැන් ඒක නෑ වෙනස් කළා. දැන් මිල මෙන්න මේකයි කියලා කියන්නේ පෙර තිබුණු මිල කපලා අලුත් මිල ඇඩ් කරන්න මෙන්න මේ වගේ delete කියන tag එක පාවිච්චි කරන්න පුළුවන් අපිට. හරිද? ඊට පස්සේ ඒ වගේ ගත්තොත් අපිට තව මෙන්න මෙතන වැදගත් subscript සහ superscript මෙන්න මේ වචන දෙකක් පොඩ්ඩක් ලියාගත්තා නම් හොඳයි. මෙන්න මෙතන මේ H2O වගේ දෙයක් පෙන්වන්න ඕන වෙලාවට H2O වගේ පෙන්වන්න ඕන වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔන්න ඔය කියන මොකද්ද subscript එක. හරි? එතකොට subscript එක මම දාන විදිය පොඩ්ඩක් ආයෙත් කතා කරන්නම්. හරි? ඒක අපි ලියලම කතා කරමු. දැන් මේකේ මට output එක ඕනේ මොන වගේ එකක්ද කියලා කිව්වොත් හරි මෙන්න මේ වගේ දෙයක් කරන්න යන්නේ. හරි තප්පරයක් දෙන්න ඕගොල්ලෝ. හරි මේ බලන්න ඔය subscript එකක් දාන්න කියලා කිව්වොත් ඒකෙන් වෙන්නේ මට ඕනේ output එක H2O කියලා print කරන්න නම් H අකුර තියෙන්නේ සම්පූර්ණ උස ඒ කියන්නේ උස අකුරක් විදිහට. එතකොට H අකුර ඔයා යවන්න. හරි. ඒතර මේක P tag එකක් ඇතුලේ තියෙන්න පුළුවන්. හරිද? H කියන එක ඕනි. ඊට පස්සේ මේකේ තියෙන්න ඕනි අර subscript පල්ලෙහා පැත්තට යන්න ඕන කෙනා මෙන්න මේ දෙකනේ. හරි. ඒතර මේ පල්ලෙහා පැත්තට යන්න ඕනි වෙන කාවවත් නෙමෙයි මෙන්න මෙතන ඉන්න දෙක තමයි පල්ලෙහා පැත්තට වගේ යන්න ඕනි. එතකොට අපි කරන්නේ එයාට දානවා sub එක. හරි. subscript එක. ඊට පස්සේ දෙකයි. sub එක close කළා. sub එක close කරා. හරි. ඊට පස්සේ මම මේක මෙහෙම පොඩ්ඩක් පොඩි කරගන්න. මේ බලන්න.
ගණන් ගන්න එපා. කටීචරේ දන්න එපා මේ අද මේ කාලයකට පස්සේ මේක ගත්තේ. හරි. එදා වීඩියෝ එකෙන් පස්සේ ඉතින් මොකද ජින්ජිබිරිසයක් වෙලා තියෙනවා මේ අප්ඩේට් එකෙන් පස්සේ. හරි. හරි. මේ බලන්නකො. ඔන්න සබ් එක දැම්මා. කොහොමද ආයෙත් පොඩ්ඩ මේ මම කතා කරන්න. ඔයාලට මේක පැටලෙන්නේ නැති. වැඩි දෙයක් කරන්න ගිහිල්ලා වැඩි කියලා වුණා වගේලා ඉන්නක් උනේ. අහන්නකො. මේකේ මුලින්ම අපි පැරග්‍රාෆ් එකක් ඕපන් කරනවා. පැරග්‍රාෆ් එකක් ඕපන් කරලා ඔන්න මේ පැරග්‍රාෆ් එක ඇතුලේ අපි ඒක වෙන පාටින් ගමු. මම ගහනවා h කියලා. ඔන්න h අකුර. ඒකේ 2 කියන එක්කෙනා ඉන්න ඕනේ sub සබ්ස්ක්‍රිප්ට් එකක් විදිහට. ඒක ඇතුලේ print වෙන්න ඕනේ වාට 2 නේද? ඊට පස්සේ ආයෙමත් ඔයාට ඕනේ සබ්ස්ක්‍රිප්ට් එක ක්ලෝස් කරන්න මේ සබ්ස්ක්‍රිප්ට් එක ක්ලෝස් කළා. ඊට පස්සේ ඒ වැඩ ඉවරයි o එක වදින්න ඕනේ. ඔන්න o එකේ ඩිස්ප්ලේ වෙන්න ඕනේ. o ඊට පස්සේ සම්පූර්ණයෙන් ඉවරයි. එහෙනම් මට p එක ක්ලෝස් කරන්න පුළුවන්. මම හිතනවා වැඩි තීරුණා කියලා. මෙන්න මේ විදිහට පුළුවන්. ඒතකොට මේකේ මෙන්න මේ h කියන කෙනයි මේක ලොකු දෙයක් නැහැ. මම මෙච්චර වෙලාවක් ගන්න ඕන දෙයක් නෙමෙයි මේක. h කියන කෙනයි o කියන කෙනයි මේ විදිහට දෙපැත්තෙන් උඩට ඇවිල්ලා 2 කියන උඩට ඇවිල්ලා නෙමෙයි. ඒගොල්ලෝ සාමාන්‍ය විදිහෙන් ඩිස්ප්ලේ වෙන්නේ 2 කියන එක පල්ලෙහාට යනවා සබ්ස්ක්‍රිප්ට් එකත් එක්ක. ඒ වගේම අපිට සුපර්ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. සුපර්ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ. හරි. මේ දෙකේ තුන්වෙනි බලය වගේ එකක් ඩිස්ප්ලේ කරනකොට අපිට පුළුවන් ඒ වගේ සුපර්ස්ක්‍රිප්ට් එක sup කියන එක අදාළ කෙනාට විතරක් දෙන්න. හොඳයි. ඒකත් එක්ක මතක තියාගන්න කමෙන්ට් එකක් දාන්න මෙන්න මෙහෙමයි. නේ බලන්න. කමෙන්ට් එකක් දාන්නේ මේකෙදී මෙන්න මේ විදිහට බ්‍රැකට් ඇරියා මේ බලන්න බ්‍රැකට් ඇරියා හර්ෂාදී ලකුණයි ඉරි කැලි දෙකයි. හරි. ඒක ඇතුලේ ඕන දෙයක් ලියන්න පුළුවන්. ඒක ඇතුලේ ඕන දෙයක් ලියන්න පුළුවන්. ලියලා මෙන්න මේ විදිහට බ්‍රැකට් එක වහන්න. එතකොට ඉරි කැලි දෙකයි බ්‍රැකට් එක වහන්න. ඔන්න දැන් ඕක කෙලිම කමෙන්ට් එකක්. එතකොට දැන් මම ඔයත් එක්ක කතා කරන්න ඕනේ මොකද්ද මේ කමෙන්ට් එකක් කියන්නේ. හරි. මම ඔයත් එක්ක කතා කරන්න ඕනේ මොකද්ද මේ කමෙන්ට් එකක් කියන්නේ කියලා. මෙමය. කමෙන්ට් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි එඩිට් කරගෙන යනකොට අපි මේ වගේ මොකද HTML ෆයිල් එකක් එඩිට් කරගෙන යනකොට හිතන්නකෝ ඒ එඩිට් එක ඉවර වුණා. හරි. එතකොට දැන් මේ මගේ වැඩේ ඉවරයි. ඊට පස්සේ මම වෙන කෙනෙකුට මේ ડોකියුමන්ට් එක දෙනවා. එහෙම නැත්නම් හිතන්න මම කතා කරන්නේ කමෙන්ට් එක ඕන වෙන වෙලාව. හරි. එහෙම නැත්නම් මම වෙන කෙනෙකුට මගේ ડોකියුමන්ට් එක දෙනවා නම් එඩිට් කරගන්න. නැත්නම් මටම අමතක වෙයි කියලා. ටිකක් ලොකු ෆයිල් එකක් නම් මම එඩිට් කරන්නේ මටම අමතක වෙයි වගේ තැනකදී මට ඒ අදාළ කෝඩ් එක පාවිච්චි කරේ මොකටද කියලා පැහැදිලි කරගන්න ඕන නම් අන්න එතකොට මට පුළුවන් මේ කමෙන්ට් එක පාවිච්චි කරන්න. හරි. එතන මෙතනදී කමෙන්ට් එකක් කවදාවත් ඔන්න මතක තියාගන්න කමෙන්ට් එකක් කවදාවත් වෙබ් බ්‍රවුසර් එක ඇතුළේ පෙන්වන්නේ නැහැ. මේ කමෙන්ට් එක this is a comment කියන එක මේ කොහෙදිවත් print වෙලා නැහැ මෙන්න මේ පැත්තේ. අපට පේනවා. හරි. මොකද ඒක වැදගත්ම දේ තමයි ඔව් output එකක් විදිහට වෙබ් බ්‍රවුසර් එකේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ කමෙන්ට් එකක්. ඒ තමයි වැදගත්ම දේ. හරි. sorry. මේ බලන්න මෙන්න මෙතන කමෙන්ට් එක කොහෙදිවත් මෙතන ඩිස්ප්ලේ වෙලා නැහැ. හරි නේද? ඊට පස්සේ ඔන්න එහෙනම් අපි යනවා ඔහොම පල්ලෙහාට ලිස්ට් වලට, ලයිස්තු වලට. හරිද? ලිස්ට් එකක් හදින්නේ කොහොමද? ලිස්ට් එකක් මොකටද ඕන වෙන්නේ? ඒ දේවල් පොඩ්ඩක් අපි කතා කරමු. සමහර තැන්වල මේ පේපර්ස් වල ඇවිල්ලා තිබ්බ දේ ප්‍රශ්නත් එක්කම ලිස්ට් එක කතා කරමු. මොකද ලිස්ට් එක සාමාන්‍යයෙන් පේපර්ස් වලට අහන්න සම්භාවිතාවයක් තියෙනවා, අහන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. හරි. එතකොට ලයිස්තු වර්ග 3යි. අහන්නකෝ. ලයිස්තු වර්ග 3යි. එක අපි කියනවා ordered list සහ unordered list කියලා කොටස් දෙකක් තියෙනවා. ordered list කියලා කියන්නේ පටන් ගන්න, ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු වලින් ඉලක්කම් වලින් ගණන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කවුන්ට් කරන්න පුළුවන් නම් ඒකට කියනවා අපි ordered list එකක් කියලා. unordered list වලදී පාවිච්චි කරන්නේ bullet points. එක ඩොට් එකක්, නැත්නම් සර්කල් එකක්, ස්ක්වෙයාර් එකක්, ඒ වගේ මොකක් හරි බුලට් එකක් තමයි පාවිච්චි කරන්නේ unordered list එකක. එතකොට තවත් જાතියක් තියෙනවා ඔය දෙක හැරෙන්න. තමයි description list කියලා කියන්නේ. මතක තියාගන්න description list එකක් බුලට්ස් පාවිච්චි කරන්නෙත් නැහැ, නම්බර් එකක් පාවිච්චි කරන්නෙත් නැහැ. එතකොට ඔයා දැනගන්න ඕනේ මේක මූලික දෙයක් තියෙනවා. මේ බලන්න.
පොඩි දෙයක් තියෙනවා විශේෂයෙන් දැනගන්න ඕන. මම මෙන්න මෙතන මේ එක ලිස්ට් එකක් පොඩ්ඩක් වෙන් කරගන්නවා මෙතනදී. හරි. මෙන්න මේ කියන ලිස්ට් එක මම වෙන් කරගත්තා. ඒතර ඒ ලිස්ට් එකේ අවුට්පුට් එක මම ඔයාලට කොහොමද පෙන්නන්න. මම මෙතනදී BR එකක් අරගන්නම්. මම මෙන්න මෙතනට BR කීපයක් දානවා. මෙතනටත් BR කීපයක් දානවා. දැන් මේ කරන්නේ මේ පාර්ට් එක මම අනිත් එකෙන් පොඩ්ඩක් වෙන් කරලා ඔයාට පැහැදිලිව පෙන්වන්න ඕන හින්දා. දැන් ඔයාලට පැහැදිලිව මේකේ මේ අදාළ කොටස විතරක් ඩිස්ප්ලේ වෙනවා. තේරුණාද? එතකොට මම මෙන්න මේ ලිස්ට් එකත් පොඩ්ඩක් මෙතනින් වෙන් කරලා අරගන්නවා. වෙන් කරලා අරගන්නවා කියලා කියන්නේ මේකම කොපි කරලා ගන්න. මේක ඇතුලෙන්. මම පොඩක් ආයෙත් ලිස්ට් එක තිබ්බ තත්ත්වෙටම ගත්තා. හරි. ලිස්ට් එකක් මම මේක ඇතුළටයි දාන්න යන්නේ. අලුත් ලිස්ට් එකක් අපි හදමු. අර ලිස්ට් එක අපිට ඕනේ නැහැ. හරි. සේව් කළා. අලුත් ලිස්ට් එකක් මේක අතරමැද හදන්නයි යන්නේ. හරි. මට ලිස්ට් එකක් හදන්නේ ඉස්සරළම unordered ලිස්ට් එකක් නම්. ලිස්ට් එක මෙතනින් පැහැදිලි කරන්න. හරි. ඒතර ඔයා බලා ගන්න. මෙන්න මේක අතරේ මම ලිස්ට් එකක් හදන්නයි යන්නේ. හරි. unordered ලිස්ට් එකක් නම් මට ගන්න පුළුවන් ඉස්සෙල්ලම tag එක unordered list UL. UL කියන tag එක ඇතුලේ මට ගන්න පුළුවන් ඒ කියන්නේ unordered list කියලා දාපු ගමන් ඒක මොකද bullets වදින එක තැනක් වෙනවා. ඒකේ මට ගන්න පුළුවන් අලුත් tag එකක් LI කියලා list item. මේක ඇතුලේ දාන්න පුළුවන් කමල් ඔන්න බලන්නකෝ. ඊට පස්සේ ආයෙමත් list item එකක් ගන්නවා. මේ බලන්න. අමල් ඊට පස්සේ ආයෙමත් මෙන්න මේකේ කසුන් ඔන්න ලිස්ට් එකක් හැදුවා. මේක unordered ලිස්ට් එකක්. දැන් ඔයාලට ඒක පැහැදිලිව පේනවා. නේද? මේ ලිස්ට් එක පොඩ්ඩක් වැඩිපුර පැහැදිලි කරන්න හේතුව මේකෙන් එන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඈ. ඒ කියන්නේ papers වල සෑහෙන එක අහලා තියෙනවා. එතකොට මේ පැත්තෙන් සේව් කරා, මේ පැත්තෙන් රිෆ්‍රෙෂ් කළා. මෙන්න බලන්න. දැන් මම මේ ගහපු ලිස්ට් එක ඔන්න මේක වදිනවා. ඔයාලට තව දෙයක් මම මේක පෙන්වන්න ඕනේ. ඔයාලට පේනවද මේ උඩම තියෙන මෙන්න මේ මෙතන ලයින් එකේ ඉඳලා ගත්තාම පොඩ්ඩක් ලිස්ට් එකක් හැමතිස්සෙම ඉස්සරහට පැනලා තමයි තියෙන්නේ. හරි? මෙන්න මෙතන පොඩි ඉඩක් එක්ක තමයි මේ වැඩේ වෙන්නේ. කියන්නේ ලිස්ට් එකක් හැමතිස්සෙම සාමාන්‍ය මාජින් එකෙන් ඉස්සරහට පනිනවා. හරි? ඒක ඔයා මතක තියාගන්න. ලිස්ට් එකක් හැම වෙලෙම පොඩ්ඩක් ඉස්සරහට පනිනවා. සහ තව දෙයක්. මේ ලිස්ට් එකේ ඔයාලට පේනවා මෙතන තියෙන්නේ ඩිස්ක් එකක්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන රවුමක් මේ. ඔයාලට පේනවා මෙතන ලිස්ට් එක වෙදලා තියෙන්නේ රවුම් වලින්, බුලට්ස් වලින්. අපිට අන්න ඒ හැඩේ වෙනස් කරන්න ඕන නම් මට පුළුවන් මෙතනට දාන්න unordered list එකට type එකක්. type සමානයි මට පුළුවන් square කියලා දෙන්න. මේ බලන්න type සමානයි square කියලා දුන්නොත් එතකොට මේක කොටු වෙනවා bullet එක. ඒ වගේම තමයි මෙතන type සමාන square වෙනුවට මට පුළුවන් circle දෙන්න. circle දුන්නොත් ඔයාලට පේනවා ඒක round විදිහට පදිනවා. පැහැදිලිද වෙන වැඩි? ඒ කියන්නේ මෙතන මේ bullet එක මට මාරු කරන්න පුළුවන් ඕන වෙලාවට. bullet එක මාරු කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. disk, circle, square. මතක තියාගන්න disk එක කිව්වොත් මැද පාට වෙච්ච රවුමක්, circle කිව්වොත් මැද පාට නොවිච්ච රවුමක්, square කියලා කියන්නේ හතරස් මැද පාට වෙච්ච හතරස් කොටුවක්. හරිද? ඔය තියෙන unordered list එකක් හැදෙන විදිහ. ඊට පස්සේ තව දෙයක්. මේකේ ordered list එකක් ගත්තොත් අපි මෙන්න මේක සම්පූර්ණයෙන් අයින් කරමු. ඔන්න ඔය ටික වීඩියෝ නවත්තලා පෝස් කරලා මේකේ නෝට් එක ඕනනම් දාගන්න. මෙහෙම නෝට් එක දාගන්න පුළුවන් ඔයාලට දැන් ඈ. මම මෙතකොට අද කතා කළේ නැත්තේ වේගින් වැඩේ යන්න ඕන හින්දා HTML CSS HTML head title කියන main tag එක විතරයි ඔතේ කතා නොකළේ. අනිත් ඔක්කොම ටික දැන් කතා කරගෙන යනවා. මෙතන මම මෙන්න මේ UL එක වෙනුවට මම මෙතන දැම්මොත් OL කියලා. ඒක අනිත් එක තමයි මේ අතරතුර කියන දේවල් මේව නෝට් කරගන්න. HTML කවදාවත් capital simple ભેදයක් තියෙන language එකක් නෙමෙයි. කියන්නේ case sensitive නැහැ කියලා මේ කියන්නේ. හරිද? HTML වල simple ලකුරු capital ලකුරු කියලා දෙයක් නැහැ. ඔයාට ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද capital ගහුවා simple ගහුවා කියලා කෝඩ් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒකට කියනවා අපි case sensitive නැහැ කියලා. හරිද? එතකොට මෙන්න මෙතන order list එකක් ගත්තොත් මේක සම්පූර්ණ කතාව වෙනස් වෙනවා. order list එකක් වදින්නේ මෙන්න මෙහෙම 1 2 3 කියලා numbers විදිහට.
හරි දැන් අර බුලට් පොයින්ට්ස් නෙමෙයි දැන් කෙලින්ම නම්බර්ස් වදින්නේ. හරි. ඒතර බුලට් පොයින්ට්ස් වදින විදිය වැඩි හරි. ඔන්න ඒක ගැන කතා කරලා ඉවරයි. දැන් මේ අනිත් ලිස්ට් එක ordered list. හරි. මේකෙත් අපිට type එක මාරු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේකෙත් type එක මාරු කරන්න පුළුවන්. කොහොමද? අපිට පුළුවන් ඕනනම් simple i දාන්න. simple i දැම්මොත් ඔන්න මේ ටික මතක තියාගන්න. ලියාගන්න ඕනනම් simple රෝම ඉලක්කම් වලින් තමයි වදින්නේ. මෙතනට මම capital I දැම්මොත් එතකොට capital රෝම ඉලක්කම් වලින් තමයි වදින්නේ. type එක වෙනුවට මම capital A දැම්මොත් alphabet එකෙන් තමයි වදින්නේ. හරි. capital ඉංග්‍රීසි අක්ෂර වලින් තමයි වදින්නේ. මම මෙතනට simple A දැම්මොත් ඔයාලට පේනවා මෙතන simple ඉංග්‍රීසි අකුරු වලින් තමයි වදින්නේ. ඔන්න ඔය ටික තමයි මේකෙදි පාවිච්චි කරන්න පුළුවන්. ordered list එකේදී පාවිච්චි කරන්න පුළුවන් types ටික. පැහැදිලිද වැඩි? ඊට පස්සේ අපිට තව තියෙනවා මේකේ දෙයක්. මට පුළුවන් මම මේ type එක මෙහෙම එක දෙන්න. එක දුන්නට පස්සේ කොහොමත් default අවස්ථාවටම යනවා. මේ බලන්න සාමාන්‍ය අවස්ථාවට යනවා. මම මෙතනට තව keyword එකක් පාවිච්චි කරනවා. start කියලා. start සමානයි මම කියනවා පටන් ගන්න ඕන දෙකෙන්. තව දෙයක්. මෙන්න මේ values දෙනකොට අගයන් දෙනකොට හැමතිස්සෙම උඩුකොමා 1 දෙන්න. උඩුකොමා 1 දෙන්න තරමට මේක හොඳයි පැහැදිලි වැඩි. හරිද? එතකොට මම මෙන්න මෙතනට start කරන්න දෙකෙන් කියලා කියනවා. එතකොට මේ බලන්න. එයා මේක දෙකෙන් පටන් ගන්නවා. තේරුණාද? 2 3 4 කියලා. ඒතර මම මෙතන start එකට දුන්නොත් එහෙම 50 වගේ. ඔව්. එතකොට එයා 50 51 52 කියලා තමයි ඉස්සරහට යන්නේ. තේරුණාද කියන දේ? හැබැයි ඒ විදිහට අරගෙන ඔන්න දැන් ඔයාට හිතනවා මෙහිමයි. මේ වරදින්න පුළුවන් තැන්. හරි. නෑ මම මෙතනදී දෙනවා type එක ඔන්න capital A. හරි. capital A. capital A දීලා එහෙනම් මට start වෙන්න ඕන C ගෙන්. එහෙනම් මම මෙතන දෙනවා C කියලා. හරි. මම C ගෙන් පටන් ගන්න කියලා. මේ බලන්න. එහෙම වෙනසක් වෙන්නේ නැහැ. අර ඉලක්කම් වලට තමයි යොකු උනේ. හරිද? එතකොට දැන් ඔයාට C ගෙන් බැරි වෙලාවකත් පටන් ගන්න ඕන නම් ඔයා start සමානයි C කියලා දෙන්න එපා. A B C කියලා කියන තුන්වෙනි කැරක්ටර් එක හින්දා මෙතන 3 දෙන්න. හරිද? ඉලක්කම් ඒ කියන්නේ start කරන්න ඕන value එක අපි හැමතිස්සෙම කියන්නේ මොකෙන්ද ඉලක්කමක් විදිහට. එහෙනම් මෙන්න මෙතන start කළා. එතකොට හරි C D E කියලා වදිනවා. තේරුණාද? එහෙනම් මතක තියාගන්න start value එකට හැමතිස්සෙම ඉලක්කමකින් ඕන ඔයා කියන්න. එතකොට තමයි ආ ඒක සලකන්නේ. හරි. එහෙනම් මට මෙහෙමම ordered list සහ unordered list දෙකම ඉවරයි. මම හිතනවා මේ වැඩේ තේරුණා කියලා. ඊට පස්සේ අපි යන් ඔහොමම description list එකකට. description list එකක් මම හිතන්නේ පල්ලෙහා තියෙනවා. ඔව් තියෙනවා. එතකොට description list තව දෙයක්. පුංචි දෙයක් අපි මේකෙදි මතක් කරගෙන යන්. බැරිලකත් මෙන්න මේ list එක ඇතුලේ. හරි. උදාහරණයක් විදිහට අපි ගමුකෝ මෙතන තියෙනවා girl ඊට පස්සේ boy කියලා කොටස් දෙකක් ඉන්නවා. මෙන්න මේ වගේ එකක් ඔයාලට ලස්සනට දෙන්න පුළුවන්. හරි. දැන් මෙහෙම දැම්මොත් එහෙම මෙයාගේ output එක එන්නේ මෙන්න මෙතන girl සහ boy කියලා. ඊට පස්සේ ඒකත් start value එක අපි අයින් කරමු. හරි. start value එක අපි මෙතනින් අයින් කරලා දාමු. ඔන්න save කළා. හරි. ඒතර A B කින් තමයි පටන් ගන්න. මට ඕනේ මෙන්න මෙතන A කියන කෙනාගේ girl කියන එක යටතේ තවත් නම් කීපයක් පාවිච්චි කරන්න. හරි. මෙන්න මෙතනට නම් කිහිපයක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට නම් කීපයක් දානවනේ ඒක bullet points විදිහට. හිතන්නකෝ මට දාන්න ඕනි circle වලින්. එතකොට මම මේක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න බලන්න මේ order එක යන විදිය ඈ. මේක ඇතුලේ අපිට පාවිච්චි කරන්න පුළුවන් unordered list එකක්. unordered list එකක් දාලා මේ ලියන පිළිවෙල මතක තියාගන්න. ඒතර ඉස්සරහට පනින්න ඕන තැන්වලදී ඒක පන්නලම ලියන්න. හරි. දැන් unordered list එකක් දාලා මෙතනට මම ගන්නවා එයාගේ යටතේ ආයෙමත් list item එකක්. list item එකක් ගන්නවා. හිතන්නකෝ ඒකට මම දාන්නම් A කියලා. මෙහෙම මොකක් කරනවා. ඊට පස්සේ තව list item එකක් ගන්නවා ඒක යටතේ. ඒ කියන්නේ ගෑන් ළමයි දෙන්නෙක්ගේ නම් දෙකක්. හරි. මෙන්න. ඒක ඇතුලේ දාන්නම් ඔන්න B කියලා. හරි. දැන් මේක circle එකක් විදිහට නම් නෙමෙයි වදින්නේ. මේ බලන්නකෝ. ඒතර මේ girl කියන එක්කෙනා කියන්නේ girls කියලා කියනකොට එයාගේ ඉස්සරහින් ගෑනු ළමයි තුන් දෙනෙක්ගේ නම් තියෙනවා මෙතන. අපි එහෙම හිතමු. එතකොට මේක
unordered list එකක් කො ඒක circle ගත්තේ. එයාගේ හරියට මම type එක දෙන්න ඕනේ මෙතනට. හරි. මෙන්න මෙතනට type සමානයි disk එක දෙමු. disk එක නම් මෙහෙම වදිනවා. එතකොට මෙතනට circle නම් ඔන්න හරි. දැන් මේ එන විදිය තේරුම් ගන්න. ඒ වගේ මට පිරිමි ළමයින්ගෙත් මේ කරන දේ පොඩ්ඩක් තේරුම් ගමු. ඒ වගේ මට මෙන්න මෙතන පිරිමි ළමයින්ගෙත් යටතේ ඒ කියන්නේ නම් දෙකක් දාගන්න ඕනේ. ඒතකොට ඒක දාන්නේ මම අර වගේමයි ordered list එකක් open කරනවා. ordered list එක ඇතුලේ මට පුළුවන් li එකක් දෙන්න. ඒක ඇතුලේ දෙනවා මම හිතන්නකෝ a කියලාම. ඔන්න දෙවෙනියව ගන්නවා මම. තව li එකක් ඒක ඇතුලේ දෙනවා b කියලාම. පැහැදිලිද? ඔන්න output එක එන විදිය. sorry මේක ordered list එකක් නෙමෙයි. මේක unordered list එකක් කරලා විතර ලස්සනයි. බලන්න. මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා තව දෙයක්. හරි. මෙන්න මේක විශේෂයෙන් මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා. මේකේ දිගටම වදින්නේ මගේ circles. සාමාන්‍යයෙන් default වදින circle නෙමෙයි. මේක මං unordered list type එකක් දීලා නැහැ. මෙන්න මෙතනට ඔයාලට පේනවා නම් මම මෙන්න මෙතන type එකක් දීලා නැහැ. හැබැයි එයා ගත්තේ මෙතන circle එක. circle එක ගන්න නෙමෙයි. හරිනම් මෙතනට ගන්නේ disk එක. හරි. එතකොට ඒක මගේ තියෙන දෝෂයක් මෙතන මොකක් හරි computer එකේ system එකේ. හරි ඒක උඩ කෝඩ් එකේ කොහේ හරි වැරද්දක් වෙලා ටැග් එකක් හිර වෙලා ඇත්ති. හරි. හොඳයි. ඔන්න දැන් අපි ආයෙත් යමු. එතකොට මේකේ මෙයාගේ type එක අයින් කරලා දාමු අපි. බලන්න. ඔන්න දැන් 1 2 කියලා වදිනවා. මෙයාව මේ විදිහට නම් ටික වදින්න පුළුවන්. මේකව දැනගන්න ඕන දේ. මෙන්න මේ දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. මෙන්න මේ ඇතුලේ ඉන්න මොකද මේවා දැනගන්න ඕන දේවල් කියලා කියන්නේ මේ වගේ කෝඩ් එකක් දීලා මේකේ output එක මොකක්ද කියලා උත්තර 7-5කට එන්න පුළුවන්. උත්තර 5ක් දෙනවා output එකත් එක්ක. හරි. ඒ දෙනකොට ඔයාලට පුළුවන් වෙනවා මේක තෝරගන්න. හරිද? එතකොට මෙන්න මෙතන මේ ඒ අකුරු තුනක් සහ මේ නම් දෙක තියෙනකොට ඔයාලට පේනවද මේ girl කියන එක්කෙනාගෙන් ඇතුල් පැත්තට ඒක තවත් පැනලා තියෙන්නේ. මේ බලන්න. අපි මුලින්ම ordered list එකක් open කළා. ඒක යටතේ මොකද list item එක දැම්ම girl කියලා. ඒක ඇතුලේ තමයි මේ unordered list එක open කරේ. ඒක නිසා ඒ unordered list එක ආයමත් ඇතුළට පනිනවා. තවත් ඉස්සරහට පනිනවා මේ. එතකොට මේකෙදි අපි කතා කළේ සාමාන්‍යයෙන් නම් මෙන්න මෙතන ඔයාලට පේනවා මේ බලන්න. මෙන්න මේක ඔයාලට පේනවා මෙතනදී සාමාන්‍යයට වඩා මෙන්න මේ තියෙන මාජින් එකට වඩා මේ girl කියන එක කෙනා ඉස්සරහට පැනලා තියෙන්නේ මේ. මම පොඩ්ඩක් එයාව ආපස්සට මෙහාට අරගෙන පෙන්නන්න. මේ බලන්න. මෙන්න මේ වගේ තැනකදී ඔයාලට පේනවද මේ සාමාන්‍යයෙන් යන රේඛාවට වඩා ලිස්ට් එකක් කොහොමත් ඉස්සරහට පනිනවා. එතකොට මේ ලිස්ට් එකක් ඇතුලේ තව ලිස්ට් එකක් තියෙනකොට ඒක තවත් ඉස්සරහට පනිනවා. එකක් ඇතුලේ තවත් එකක් විදිහට පනිනවා. හරි ඔක් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මේ එන විදිහ අනිවාර්යෙන් මතක තියෙන්න ඕනි. හරි. එතකොට ලයිස්තුවක් නම් ලයිස්තුවක කොහොමත් සාමාන්‍ය මාජින් එකට වඩා පොඩ්ඩක් ඉස්සරහට ලයිස්තුවක් එනවා. ලයිස්තුවක් තුල තවත් ලයිස්තුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ පළමු ලයිස්තුවට වඩා ඉදිරියට දෙවන ලයිස්තුව ගමන් කරනවා. ඔකමත් පොඩ්ඩක් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනි. හරි නේද? ඊට පස්සේ මම මෙන්න මේ ටික සම්පූර්ණයෙන් අයින් කරන්නම් ආයමත්. හරි ඒ විදිහට ඒ ලිස්ට් එක අපිට ගන්න පුළුවන්. හොඳයි. ඔන්න එහෙනම් ලයිස්තු ටික ඉවරයි. හරි නේද? ඊට පස්සේ අපි යනවා විස්තරාත්මක ලයිස්තු වලට. ඒ කියන්නේ ලිස්ට් එක ඉවරයි. ලිස්ට් එකේ මොකද්ද? ලිස්ට් වර්ග දෙකක් තියෙනවා. එකක් ordered list, දෙක unordered list. අපි මේ දෙක දැන් කතා කළේ. තව ලිස්ට් එකක් තියෙනවා කියලා කිව්වා. ඒකට කියනවා අපි description list කියලා. හරි? එතකොට මෙන්න මේ කියන description list එක වදින්නේ මෙන්න මෙහෙමයි. හරි? ඔයාලට පේනවද description list එකක් කියන්නේ DL කියන title එකත් එක්ක. හරි? description list එකක් කියන්නේ කොහොමද? DL මේක මොකද මෙහිම ටිකක් වෙලා අරගෙන මේක කතා කරන්නේ මේක ටිකක් එන්න පුළුවන් තැනක්. හරි? DL කියන title එකත් එක්ක තමයි මේ වැඩේ යන්නේ. DL කියන එකේ තේරුම description list. හරිද? ඒක යටතේ තමයි මේ මාතෘකාවක් ඔයාලට දාන්න ඕන. මම මෙන්න මෙතන පාවිච්චි කරලා තියෙන මාතෘකාව තමයි lorem ipsum කියන එක. හරි? මේක කියන්නේ dummy text එකක්. එහෙම නැතුව මේ මොකක් අපි මේකට type කරලා නෙමෙයි.
හරි මෙන්න මේකේ මේ ලොරම් ඉප්සම් කියලා කියන්නේ එයාගේ මාතෘකාව මේ ඒක තමයි අපි මෙතනදී dt වලට දෙන්නේ dt ටැග් එක ඇතුළට දෙන්නේ dt කියලා කියන එකේ තේරුම කිව්වොත් ඔයාට අපිට කියන්න පුළුවන් ඒකට description title කියලා dt කියලා කියන්නේ මොකද්ද description title dl කියලා කියන්නේ මොකද්ද description list හරි ඊට පස්සේ මෙන්න මෙතන අපිට ඒක ඇතුලේ මොනවා හරි ඒ මාතෘකාව යටතේ මොනවා හරි දෙයක් ටයිප් වෙන්න ඕන නම් ඒකට දාන්න පුළුවන් අපිට dd ඒකට අපිට කියන්න පුළුවන් description data හරි dd කියලා කියන්නේ මොකද්ද description data හරි නේද එහෙනම් dl වලින් තමයි description list එක පටන් ගන්නෙ dt වලින් තමයි description list එක මාතෘකාවක් දාන්නේ ඒ වගේම තමයි dd වලින් තමයි description list එක විස්තරය දාන්නේ හරි නේද එතකොට ඕකෙදි දැනගන්න ඕන ප්‍රධාන දේ තමයි මාතෘකාව හැම වෙලේම මාජින් එකත් එක්කමයි ඉන්නේ ලිස්ට් එකක් වගේ සාමාන්‍ය ලයිස්තුවක් වගේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ මාතෘකාව හැමතිස්සෙම මාජින් එකේ ඉන්නේ එතකොට dd එක description data එක පොඩි ප්‍රමාණයක් ඉස්සරහට පනිනවා මෙන්න මේ විදිහට තේරුණාද හැම වෙලේම මාතෘකාවෙන් ඉදිරියට මොකද කරන්නේ එයාගේ data එක පනිනවා ඕක තමයි description list එකේ තියෙන කතාව හරි මම හිතනවා ඒක ඔයාලට තේරුණා කියලා. පොඩි වෙලාවක් ඇතුළත මේ වැඩේ සම්පූර්ණ ඉවර වෙනවා. තවම මම හිතන්නේ රෙකෝඩින් එක යන්නේ විනාඩි 46ක් වගේ. හොඳයි. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක එකපාරක් බලපු කෙනෙකුට එකපාරක් වැඩේ කොට දාගත්ත කෙනෙකුට හරි ලේසියෙන් මේ වැඩේ කොට දාන්න කරගන්න පුළුවනි. හොඳයි. ඊට පස්සේ අපි මෙතනට ගන්නවා ලින්ක් එකක් දාන්න. හරි ලින්ක් එකක් දාන්න යක්. ඒ අතරතුර මම වගේ චූටි වෙලාවක් ගන්නවා. වීඩියෝ මේක ලයිව් වීඩියෝ එකක් පොඩි වෙලාවකට මෙතනින් ඒ කියන්නේ මොනවා හරි දෙයක් මගහැරුණොත් කියලා පෝස්ට් කරලා ඉන්න මොකද මේකට ඉම්පෝට් කරන්න ඕන ඉමේජ් එකක් මම ඉමේජ් එක සෙට් කරගෙන ආයෙමත් වීඩියෝ එක මෙතනින් ඉස්සරහට ගෙනියනවා හොඳයි එතකොට මම හිතනවා ඔයාලට කිසිම වෙනසක් දැනෙන්නේ නැතුව ඇති ඒ කියන්නේ එහෙම දැනුණා නම් කියලා තමයි මම මෙතනදී පොඩි වෙලාවක් කිව්වේ වීඩියෝ පොඩ්ඩකට නවත්තනවා කියලා එතකොට මොකද මම මේ සෙටප් එක ඇතුලේ තව අලුත් කියලා කියන්නේ ඔයගොල්ලන්ට මේ හදිස්සිය රෙකෝඩින්ග්ස් ටික දාන්න ඕන හින්දා තමයි මේ විදිහට රෙකෝඩින්ග්ස් ටික මෙහෙම අරගෙන කරන්නේ. හොඳයි. අපි ආයෙත් යන් ලින්ක් වලට. මොකද ඉමේජ් එකක් ඔයගොල්ලන්ට ඊකට ඉම්පෝට් කරන්න එක තමයි උගන්නන්න තියෙන්නේ. ඒකට මොනවා කරන්නේ ඉමේජ් එක සේව් කරලා කම්පියුටර් එකට තියාගත්තා. හරි. එන්න. අපි කතා කරන්නේ. දැන් ඔන්න ඉමේජ් මොකද? ඉමේජ් එකට කලින් අපි ලින්ක් එකක් දාලා ඉමු මෙතන. හරි. ලින්ක් එකක් දාන්න මෙන්න මෙහෙමයි. දැන් ඔයා අපි ලිස්ට් එක කතා කළා. අපි මේනොට කතා කරපු දේවල් ටිකක් චුට්ටක් මතක් කරගෙන යන් ආයේ. පොඩි සමරි එකක් විදිහට මුලින්ම මාතෘකාව දාන්න කතා කළා. ඊට පස්සේ පැරග්‍රාෆ් එකක් දාන්න. ඒ වගේම තමයි br tag එක ගැන කතා කළා. ඊට පස්සේ hr tag එක ගැන කතා කරා. ඊට පස්සේ ආයෙමත් මෙතන br මොකද br සහ p tag එකමයි තියෙන්නේ. font formatting ගැන කතා කළා. font formatting ඔක්කොම ටික මෙතනදී. හරි. ඊට පස්සේ ලිස්ට් ගැන කතා කරා. ලිස්ට් වල ප්‍රධාන වර්ග තුනයි. මොනවද වර්ග තුන? එක ordered list, දෙක unordered list, තුන description list. හරි. ඔන්න ලයිස්ට් වර්ග තුනයි. බොහොම සරල දෙයක් මේක. ඇති දෙයක් නෑ. ලොකු මහා ලොකු දේවල් නෑ මේකේ. හරි. ඊට පස්සේ ඔන්න දැන් මෙතන link එක ගැන කතා කරන්න යන්නේ. හරිද? ඒතර link එකක් දාන්න පුළුවන් ක්‍රම තියෙන එකයි මේ තියෙන එක. හරි. මම මෙන්න මෙතන මේවා වයින් කරන්නම්. බලන්න. ඒතර link එකක් දාන්න මෙන්න මෙහිමයි. හරි. link එකක් දාන්නේ මම අර මෙන්න මේ අතර මැද්දට අරගෙන පෙන්නන්නම්. හරි. මෙතනට යනවා. A link එකක් දාන්නේ href ඒකෙන් ඒක තමයි කියන්නේ hyper reference කියන තේරුම මම කිව්වේ. මෙන්න මෙතනට එන්න ඕන link එක යන්න ඕනේ කොහෙටද? ඒ කියන්නේ මේ කොහෙටද මේ link එක දාන්නේ කියන එක. හරි කොහෙටද link වෙන්න ඕනේ? ඒතර මම Google එකට link කරන්න හදන්නේ. මේ browser එක open කරලා මම මෙහෙමම Google එකට යන්නම්. මෙන්න Google එකට ගිහිල්ලා එයාගේ link එක copy කරගන්නම් මෙන්න මෙතනින්. ඔන්න link එක copy කරගත්තා. ඒ copy කරලා මම මෙන්න මෙතනට ගෙනල්ලා මේ link එකට තමයි යන්න ඕනේ කියලා ඒව paste කරනවා. දැන් මං ඊගාවට කියන්න ඕනේ මේ bracket වහලා මේ note එක ලියනකොට හරියට ලියා ගන්න bracket වහලා මම මෙතන කියන්න ඕනේ මොකක් click කරාමද යන්නේ. එහෙනම් ඔන්න මම මෙතනට Google කියලා type කරා නිකන් ඕකරු ගොඩක් එක්ක. ඊට පස්සේ මං ඒ tag එක close කරන්න ඕනේ. මොකද මං ඉස්සෙල්ලා කිව්වනේ ඒ කියලා කියන මෙතනදී tag එක. හරි? මේ href කියලා කියන්නේ මෙයාගේ attribute එක.
මෙයාට පාවිච්චි කරන අමතර මොකද විශේෂ ලක්ෂණයක්. හරි. එතකොට ඔන්න href link එක දැම්ම Google කියලා type කළා. ඒකට පිටිපස්සෙන් තමයි ආයෙත් ඒ tag එක close කරන්න ඕනේ. දැන් ඔන්න මෙයාව save කළා. save කරලා ඉවරලා අපි යන් ආයෙත් බලන්න. මෙන්න මේකේ Google කියලා දෙකක් තියෙනවා දැන්. හරි. මට ඕනේ මෙන්න මේ උඩ එක්කෙනා මම යට link එක අයින් කරලා දාන්න. මෙන්න මෙතන තිබ්බ මේ link එක අයින් කරලා දාන්න. හරි. දැන් මේ බලන්නකෝ. ඔන්න මෙයාව save කරලා මේ පැත්තට refresh කරනවා. හරි. එක link එකයි තියෙන්නේ. දැන් මෙයාව click කරාම මේ ඉන්න web page එකේම ඔයාලට පේනවා Google එකට ගියා. හරි. මම ආයෙත් back වෙනවා. එතකොට මේකේ මෙන්න මෙතන මේ back වෙන්න දැන් ඊගාට නැත්නම් ළමෙක් කවුරුහරි හිතන්න පුළුවන් මේක back වුන්නේ නැහැ. මොකද උනේ කියලා. මේක පුරුද්දකට back වුනේ. back වුනේ කියලා කියන්නේ මේ පාවිච්චි කරන mouse එකේ side buttons තියෙනවා. side button වලින් back වෙන්න පුළුවන්. මම ඔයාලට ආයෙත් එක පෙන්නන්නම්. මෙන්න මෙතනින් ඉස්සරහට ගියොත් අපිට මෙන්න මෙතනින් back වෙන්න පුළුවන්. back වුණොත් ආයෙත් ආපස්සට එනවා. හරිද? එතකොට තියෙන tab එකේම තමයි මේක open උනේ. ඔයාලට ඒක පේනවා. නේද? එතකොට උඩ tab දිහා බලන්න මෙන්න මෙතන tab තුනක් තියෙනවා මේ. පළවෙනි tab එක, දෙවෙනි tab එක සහ මේ Google එක open කරගත්ත එකේ close කරන්නම්කෝ. මෙන්න බලන්න. මෙයාව open කරපුක මං තියෙන tab එකේමයි open උනේ. ආයෙත් back කරනවා. මට අලුත් tab එකකට යන්න ඕන නම් අලුත් tab එකකට යන්න ඕන නම් මම මෙතනදී දාන්න පුළුවන් target සමානයි blank කියලා. ඔය target සමානයි blank කියන keyword එක පාවිච්චි කරපු ගමන් දැන් මෙයා open කරනකොට බලනවා ඒක යන්නේ අලුත් tab එකකට මේ කලින් tab එක තියෙනවා. හරි. මෙයාව open උනේ වෙන tab එකකින් අලුත් tab එකකින්. ඒ කියන්නේ මොකද නව පිටුවක අපි එකට කියන්නේ පිටුවක් කියලා. නව පිටුවක තමයි new page එක තමයි ආව විවෘත වෙන්නේ. එහෙනම් මේ බලන්න තව පාරක් මෙයාව ක්ලික් කරපු ගමන් අලුත් පිටුවකට තමයි ආව ගියේ. තේරුණාද? අන්න එම අලුත් පිටුවකට යවන්න පුළුවන් මොකක් හින්දාද? මොකක් වුණොත්ද? මෙන්න මෙතන target සමානයි blank keyword එක පාවිච්චි කරොත්. එතකොට දැන් මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ target සමානයි blank වගේ තව මොනවද තියෙන්න පුළුවන් keywords. හරි. තව තියෙනවා target සමානයි මෙතනට දෙන්න පුළුවන් ඕනනම් self කියලා. මේ බලන්න. target සමානයි self කියලා දෙන්න පුළුවන්. self කියලා දුන්නොත් වෙනසක් නැහැ. තිබ්බ tab එක තියෙන tab එකේමයි. ඒ කියන්නේ මොකද target එකක් නොදුන්නා හා සමානයි. මේ බලන්නකෝ. sorry. මේක වෙන්න බෑ. ඒ කියන්නේ target සමානයි self එක දුන්නොත් self parent ඒ වගේම තමයි මෙතනදී විතර අර පොඩි ප්‍රශ්න තිබ්බද? ඔයාලා දකින්න නැති මේ අද මේ වීඩියෝ ක්ලිප් එක යන වෙලාවේදී මොකද්ද මට එකක් මෙන්න මෙතන පොඩි වැරද්දක් තිබ්බා කියලා කියන්නේ එක්ක HTML එක අප්ඩේට් වෙලා තියෙනවා. හරි අපි කලින් ප්‍රැක්ටිකල් කරනවට වඩා. හරි. එතකොට පොඩි අප්ඩේට්ස් එහෙම එනවා. එතකොට මෙන්න මෙතනදී මෙතන මම මේ කතා කළේ අර ලිස්ට් එකේදීත් ඔයාලට මතක නම් අපි ඩිෆෝල්ට් එන්න ඕනේ. ඒක කොයිම වෙලාවකවත් ඩිෆෝල්ට් එන්නේ ඩිස්ක් එක. හරි. ලිස්ට් වල ඩිෆෝල්ට් එන්නේ ලිස්ට් එක. unordered ලිස්ට් එකක නම් ordered ලිස්ට් එකකට නම් ඩිෆෝල්ට් වදින්නේ 1. ඒ කියන්නේ සාමාන්‍ය ඉලක්කම් වලින් 1 තමයි වදින්නේ. හරි. අපිට ඕන නම් type එකක් විදියට capital A වලට simple A වලට මාරු කරන්න පුළුවන්. හැබැයි එතකොට ඒ වගේම තමයි අපිට ඕන නම් unordered ලිස්ට් එකක් square වලට එහෙම නැත්නම් circle එකකට මාරු කරන්න පුළුවන්. හැබැයි ඔයාලට මතක නම් මෙතනදී මම කරනකොට පොඩි error එකක් ආවා. එයාගේ default value එක තිබ්බේ circle වල. හරි. ඒක පොඩි අවුලක්, පොඩි වැරද්දක් හරි. වැරද්දක් කියලා කියන මම හිතන්නේ ඔයාලට කිව්වා මතක ඇති. එතකොට ඒ වගේම තමයි මෙතනදී පොඩි අවුල් එහෙම තියෙනවා. හරි. තියෙනවා කියලා කියන අපි නමුත් ඔයාගේ නෝට් එකට ඔයා ලියනකොට අනිවාර්යෙන් ඒක නිවැරදි වෙන්න ඕනි. default අගය හැම වෙලේම ordered list එක නම් 1 list වලදී unordered list එකකදී default value එක තියෙන්නේ disk එකේ. හරි නේද? ඒ වගේම තමයි මෙන්න මෙතන target එකට self එහෙම නැත්නම් parent එහෙම නැත්නම් top වගේ එකක් දුන්නොත් මම top එක දීලා බලමු top එකටත් මේකෙම open වේවිද කියලා. top එක දුන්නොත් top එකත් හරිනම් තියෙන එකේමයි විවෘත වෙන්න ඕනේ. හරි. නමුත් 9කට යයිද? ඔව් 9කට යනවා. target එකක් දීපු ගමන් එයා 9කට යනවා. එතකොට මේක ගොඩක් වෙලාවට අපිට මෙන්න මෙතන underscore එකක් දීලා ගිහුවොත් සමහරක් වෙලාවට වැඩ කරන්න ඉඩ තියෙනවා. මේ බලන්න. ඔව් underscore එක ගිහුවොත් වැඩ කරන. ඒ කියන්නේ මෙන්න මේකේ top එක තියෙන්න ඕනේ. මේ බලන්න. top එකත් එක්ක මෙතනට ඔන්න පොඩ්ඩක් මේක බලමු. top එකත් එක්ක
වැදගත් දේ මෙතන blank දෙන්න පුළුවන්. මේ බලන්න ඔන්න blank එක දුන්නා. blank එක දුන්නට පස්සේ මම මෙයාවත් back කරනවා අපේ හිටු page එකට. මෙයාවත් අයින් කළා refresh කරා blank එක දුන්නොත් නව පිටුවක විවෘත වෙනවා. හරි. ඊට පස්සේ මම මෙතනට top එක දුන්නොත් ඒකයි ආ වැඩ කළේ නැත්තේ කලින්. මෙතනට මම top එක දුන්නොත් කලින් මේක නැතුව වැඩ කළා. හරි. එයා එම පිටුවේම විවෘත වෙනවා. මෙතනට self එක දුන්නොත් එයා ඒත් නව පිටුවේම විවෘත තිබෙන පිටුවේම විවෘත වෙනවා. හරි. මෙතනට parent දුන්නොත් ඒත් එයාව තියෙන පිටුවේම එයාව නව පිටුවකට ආවේ. හරි. parent එකේදී වෙන්නේ තියෙන පිටුවේම විවෘත වෙන්නේ. ස්පෙලිං මොකක් කරා වුලත් දන්නේ නැහැ. හරි. මේ වැඩේ මෙහෙම අයින් කරනවා. එතකොට ඔය දැනගන්න ඕන දේ තමයි මේක blank දුන්නොත් විතරක්. හරි. මෙන්න මෙතනදී target සමානයි link එකකට target සමානයි blank එක දුන්නොත් විතරක් නව පිටුවක විවෘත වෙනවා කියලා මතක තියාගන්න. මොකද HTML වල මෙන්න PHP වල යනකොට තවත් ඕක සෑහෙන වෙනස් වෙනවා. PHP language එක සෑහෙන වෙනස්. ඒ කියන්නේ වෙනස් වෙනවා කියලා කියන්නේ කාලින් කාලට අප්ඩේට් එකෙන් අප්ඩේට් එකට පරණ keywords අයින් වෙනවා සහ අලුත් keywords add වෙනවා. ඒතර ඔයගේ syllabus එක ගොඩක් පරණයි. පරණත් එක්කම ඒ තියෙන සිද්ධි මාලාව තමයි අපි කතා කරන්නේ. හරි. එහෙම නැතුව ඒතර මේකෙදී අලුත් කොටසක් කතා කරන්නේ නැහැ. ඒක නිසා ඔයා මතක තියාගන්න අර ලයිස්තු වල වගේම හරි මම මේකේ රැ එක පුළුවන් වුණොත් බලලා වෙනමවත් එක්ක කතා කරන්නම්. ඇයි එකපාරටම ලයිස්තු වලදී default value එක circle උනේ මෙතනදී මොකද්ද මේ උනේ කියලා වෙනම කතා කරන්නම්. සමහරක් විට අප්ඩේට් එකක් ඇවිල්ලාද දන්නේ නැහැ. හරි. එතකොට මේකෙදී එන මතක තියාගන්න link එකක් නම් target සමානයි blank එකෙන් නව පිටුවක විවෘත වෙනවා. වෙන මොකක් තිබ්බත් තිබෙන පිටුවේම විවෘත වෙනවා. හරි. එතකොට මේකත් එක්ක මට කතා කරන්න තව දෙයක් තියෙනවා. ඔය මොකටද එහෙනම් blank එක ඇරෙන්න top එකක් parent එකක් වගේ තවත් keywords ඉන්නේ මොකටද? මොකද target එකක් නොදුන්නොත් target කියන tag එක පාවිච්චි නොකළොත් කොහොමත් එයා විවෘත වෙන්නේ තියෙන පිටුවේම තමයි. නේද? කොහොමත් එයා තියෙන පිටුවේම විවෘත වෙන්නේ. එතකොට මොකටද එහෙනම් target එකක් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. target සමානයි self එකක්, target සමානයි parent එකක්, target සමානයි top එකක්. ඉස්සර පුළුවන්කම තිබුණා මේ වෙබ් පේජ් එක තියෙන්නේ මෙන්න මෙහෙම නා. මේ බලන්න. වෙබ් පේජ් එක මෙන්න මෙහෙම තියෙනකොට මේ වෙබ් පේජ් එක ඉස්සර අපිට පුළුවන් වුණා මේ කතා කරන්නේ versions කීපයක් කලින් වෙබ් පේජ් එක මෙහෙම තියෙනකොට මේ වෙබ් පේජ් එක කොටස් වලට බෙදන්න. අපිට පුළුවන් වුණා වෙබ් පේජ් එක මෙහෙම මෙතනින් මේ පැත්තට කඩලා මෙයාගේ ඇතුලේ එක වෙබ් පේජ් එකක්. මේ බලන්න. එතකොට උනේ මේ ඉස්සර තිබ්බ කීවර්ඩ් එකක් ගැන කියන්නේ මෙයාගේ මේක පේපර්ස් වල අහනවා ඈ. මම දැක්ක මොඩල් පේපර්ස් වල සමහර තැන්වල මේක අහලා තියෙනවා. මෙයාගේ එක වෙබ් පේජ් එකක්. 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 ඒතර එකම ඩිස්ප්ලේ එකක එක ටැබ් එකයි අර Google Chrome වල වගේ මෙහෙම ටැබ් එක තියෙන්නේ. එක ටැබ් එකයි හරි ඒ ටැබ් එක ඇතුලේ වෙන වෙනම වෙබ් පේජස් හතරක් තියෙනවා. හතරක් හරි පහක් හරි Tamanට උවමනා ගානක් මේ විදිහට බෙදලා එක ඩිස්ප්ලේ එකේ view කරන්න පුළුවන් වුණා. ඔකට පාවිච්චි කරපු keyword එක තමයි frame set කියලා කියන්නේ. හරි. ඔකට පාවිච්චි කරපු keyword එක frame set. frame set. හරි. ඔන්න ඔය frame set කියන keyword එක දැන් HTML වලින් අයින් කරලා තියෙනවා. හරි. ඒතර ඕක ගැන ප්‍රශ්නයක් අහනවා සමහරක් වෙලාවට නව HTML සංස්කරණයේදී ඉවත් කරන ලද කේතය මොකක්ද කියලා. එහෙම හුවොත් ඔය මතක තියාගන්න ඕනේ. ඔය නව සංස්කරණයත් එක්ක frame set කියන keyword එක දැන් අයින් වෙලා තියෙනවා. හරි. එතකොට ඒක දැන් පාවිච්චි වෙන්නේ නැහැ. ඔන්න ඔය frame set කියන keyword එක තියෙන කාලේ තමයි ඔය frame set එක පාවිච්චි කරන කාලේ තමයි link එකකට blank එකට අමතරව top එක parent එක සහ self එක ආවේ. එතකොට ඒකෙදි කලේ ඒ tag එක තියෙන කාලේ parent වගේ දෙයක් පාවිච්චි කරනකොට මෙන්න මේ frame එකේ ඉඳගෙන ඒ frame එකේ ඇතුලේ link එකක් click කරොත් ඒ frame එකේම විවෘත කරන්න එක පහසුකමක් තියෙනවා. මේ frame එකේ ඉඳගෙන link එකක් click කරොත්
ඒ ලින්ක් එක ක්ලික් කරපු සැනින් මේ මුළු වෙබ් පිටුවටම ඒ වෙබ් පේජ් එක ලෝඩ් කරන්න වෙනම කීවර්ඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒතර self top parent කියන කීවර්ඩ්ස් පාවිච්චි කරේ මේක ගැන ලොකුවට හිතන්න යන්න එපා නොතේරෙන කෙනෙක්. හරිද? මේවා අපි පන්ති ඇතුලේ හිම කතා කරපු දේවල් නිකන් කියනවා විතරයි. මොකද මේවා අපිට පෙන්වන්න බෑ. මොකද මේ කීවර්ඩ් එක දැන් වැඩ කරන්නේ නැහැ. එතකොට මේ කීවර්ඩ් එක රන් කරලා පෙන්වන්න පුළුවන් තැනක නැහැ. හරිද? හැබැයි ඒවා මතක තියාගන්න HTML නව සංස්කරණයත් එක්ක HTML වලින් ඉවත් වුණු සිලබස් එකේ තිබුණු කේතයක් විදිහට කියන්න පුළුවන් ෆ්‍රේම් සෙට් කීවර්ඩ් එක. හරි නේද? ඒ ෆ්‍රේම් සෙට් එක තියෙන කාලේ තමයි මොනව කරේද? ඔය කියන ටාගට් සමානයි blank ටාගට් සමානයි blank කරන දැනටත් පාවිච්චි වෙනවා. ටාගට් සමානයි top ටාගට් සමානයි parent ටාගට් සමානයි self වගේ කීවර්ඩ්ස් පාවිච්චි කරේ. හරි එහෙනම් ඔන්න ලින්ක් එක ඉවරයි. ඊට පස්සේ අපි යනවා කොහොමද ඉමේජ් එකක් ඉම්පෝර්ට් කරන්න. මේ බලන්න. අපි දාමු ඉමේජ් එකක්. ඉමේජ් එකක් දාන්නේ මෙන්න මෙහෙමයි. මම ඉමේජ් එකක් දාන එකත් මෙන්න මෙතන ඉඩ හදා ගන්නම් ස්පේසස් ටිකක් දීලා. මෙතනට වෙනම ඉමේජ් එකක් ගන්නවා. පොඩි ඉඩක් හදාගත්තා. ඒ කියන්නේ මේ BR ගොඩාක් දැම්මට පස්සේ මෙතනින් ඔයාලට තේරෙනවා මෙන්න මෙතන පොඩි ඉඩක් හැදෙනවා ලස්සනට. හරි. මේ බලන්න. මෙන්න මෙතන දැන් මේ අතරතුර අපිට ඉමේජ් එකක් ඉම්පෝර්ට් කරගන්න පුළුවන් තරම ඉඩක් හැදුණා. හරි. ඒක ඇතුළට දානවා මම ඉමේජ් එකක්. මොකක්ද දාන්නේ ඉමේජ් එක? අපි ගමු ඉමේජ් එකක්. මම මෙන්න මේ ඔයාලට ලොකේෂන් එක පෙන්නන්නම් මගේ. හරි. මේ බලන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මම ඉමේජ් එකක් ඕපන් කරගෙන ඉමේජ් එකක් අලුතෙන් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා මෙතනදී. හරි මේ තියෙන්නේ ෆයිල්ස් ටික. මෙන්න මේ ඉමේජ් එක තමයි දැනට ඉම්පෝර්ට් කරන්න යන්නේ. හරි. ඒතර මේ ඉමේජ් එකේ මෙන්න මෙතන ඔයාලට පේනවා ෆයිල් ටයිප් එක ගත්තොත් JPG කියලා තියෙන්නේ. හරි. ඒක මම ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඔයාලට මෙහෙම පෙන්නන්නම්. මෙන්න මෙතනින් අපි යම් ප්‍රොපර්ටිස් වලට ගියාම ඔයාලට මේක පේනවා zoom කරලා බලන්න. හරි මට මේක zoom කරලා පෙන්නන්න අමාරුයි. හරි නේද? අමාරුයි නේද? ඉන්න බලන්න. හරි. ඔයාලට මෙන්න මෙතන zoom කරලා බලන්න පුළුවන්. තරමක් දුරට ඔන්න zoom කරා. මේකේ ෆයිල් ටයිප් එක JPG වලින් තියෙන්නේ නම තියෙන්නේ capital A අකුර විතරයි. හරි. ඔන්න ඒක zoom කරලා පෙන්වන්නේ ඒකයි. අනිත් පැත්තට zoom කරන්න යන්නේ නැහැ. එතකොට ඔන්න ඔහොම තමයි තියෙන්නේ. නම a.jpg ඒ image එකේ මේ image එක import කරන්න යන්නේ මේ ෆයිල් ටික මේ HTML ෆයිල් ටික තියෙන තැනම තමයි ඒ image එකත් මම දාගෙන තියෙන්නේ. හරි නේද? එහෙනම් ඔන්න image එකක් import කරන්න මෙහිමයි. img src කියනකොට කියුවේ අපි source එයාගේ තේරුම. දැන් කියන්න ඕනේ image එකේ තියෙන ෆයිල් path එක. එකම folder එකේ තියෙන හින්දා මම නම කිව්වහම එයාට හොඳටම ප්‍රමාණවත්. මම මෙතනට කියනවා එහෙනම් එයා කොතනද මොකක්ද එයාගේ නම? මං කිව්වේ a.jpg. ඔක තමයි එයාගේ නම. හරිද? දැන් ඔන්න image එක මේකට import වෙනවා මේකත් එක්කම. ඔන්න image එක දැම්මා. මේ තියෙන්නේ. හරි. image එක ටිකක් ලොකුවට වැටලා තියෙන්නේ. මම මේක size කරනවා. ඔන්න පොඩි කළා. හරි. එන zoom out කරපු එකයි කළේ. හරිද? දැන් මට මෙහෙම බෑ. මේ image එක size කරගන්න ඕනේ. image එක පොඩි කරගන්න ඕනේ. image එක සෑහෙන විශාලයි. හරි. එතකොටම කරන්නේ මම මේකට width එකකුයි height එකකුයි දෙන්න පුළුවන්. මේ බලන්න. මම මෙන්න මේ image එකට දෙනවා හරි. මම මෙන්න මෙතන මේ image එකට දෙනවා width එකකුයි height එකකුයි ඒ අතරතුර තප්පරයක් දෙන්න. හරි. හොඳයි. එතකොට මම හිතනවා ආයෙත් පැහැදිලි වෙනවා කියලා. හරි. ඔන්න image එක resize කරගන්න ඕන. resize කරන්න මම මෙන්න මෙතනට දෙනවා width එකයි height එකයි. width එකට දෙමු අපි මේක හරි 4S වගේ image එකක් තියෙන්නේ pixels 400ක් විතර දෙමු. ඒ වගේම තමයි height එකට දෙමු 8 pixels 400ක් වගේ. ඔන්න දීලා save කරලා මේ බලන්න size එක පොඩි වෙන්න ඕනි. හරි නියමයි පොඩි වුණා. ඔය තියෙන්නේ. හරි. ඔන්න image එකේ size එක පොඩි වුණා. වචන ටිකත් එක්ක බලනකොට තවත් මේක පොඩි වුණා නම් හොඳයි කියලා හිතෙනවා.
ඒක නිසා අපි මේක තව පොඩ්ඩක් පොඩි කරගමු. සාමාන්‍යයෙන් දෙමු 300ක් වගේ. මෙයාගේ සයිස් එක අපි ගමු 300ක් වගේ. ඔන්න හරි. ඔන්න දැන් ඉමේජ් එක තවත් චුට්ටක් පොඩි වුණා. දැන් ලස්සනයි. නියමයි. අපිට ඕන ගන්න සෙට් වුණා. දැන් ඔන්න ඉමේජ් එකක් ඉම්පෝට් කරන්නේ කොහොමද එතකොට? img src width එකක් height එකක් දෙන්න පුළුවන්. එතකොට ආයෙත් මම ඔයත් එක්ක කතා කරනවා. සමහරක් ටැග් තිබ්බා ක්ලෝස් කරන්න පුළුවන්. ඒක ක්ලෝස් කරන්න ඕනි. හැබැයි සමහර ටැග් තියෙනවා ක්ලෝස් කරන්න ඕනි නෑ. එතකොට මේක එහෙම ක්ලෝස් කරන්න ඕනි නැති ටැග් එකක්. ඒ වගේම තමයි මම ඔයත් එක්ක කතා කළා HTML වලදී ටැග් තියෙනවා සහ ඇට්‍රිබියුට් තියෙනවා. ටැග් එකක් කියලා කියන්නේ ප්‍රධාන යෙදුමක්. හරි. එතකොට ඇට්‍රිබියුට් එකක් කියලා කියන්නේ ටැග් එකක් විස්තර කරන්න පාවිච්චි කරන තවත් කේතයක් විතරයි. හරි නේද? එහෙමනම් මෙන්න මෙතන img src හරි කියනකොට img කියලා කියන වගේ ටැග් එක මේ බලන්න. මෙන්න මෙතන img src කියනකොට img කියලා කියන වගේ ටැග් එක src කියලා කියන වගේ ඇට්‍රිබියුට් එක. ඒතර width කියන්නේ ඇට්‍රිබියුට් එකක්. height කියන්නේ ඇට්‍රිබියුට් එකක්. ඒ වගේ ඉමේජ් එකකට දෙන්න පුළුවන් තවත් ඇට්‍රිබියුට් එකක් තියෙනවා. ALT value එකක් දෙන්න පුළුවන්. ඔන්න ALT value එකක් කියලා කියන්නේ මෙහෙමයි ඈ. ඒක පොඩ්ඩක් බලමුකෝ. මෙතන ඉමේජ් එකකට අපි ALT value එකක් දුන්නොත් අපි කියමු circle කියලා. මෙතන නමක් දෙන්නේ මොකක් හරි. හරි. ALT එකත් එක මොකක් හරි නමක් තමයි දෙන්න ඕනේ. හරිද? මේකෙදි ALT මම මෙන්න මෙතනට දුන්නොත් circle කියලා ඒ කියන්නේ මේ ඉමේජ් එකට මම නමක් දැම්ම circle කියලා. හැබැයි කොහෙවත් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. මේ බලන්න. එයාව රිෆ්‍රෙෂ් කරනවා කොහෙවත් එහෙම ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. සේව් කළා මේ පැත්ත ඩිස්ප්ලේ කළා නැහැ. සේව් ඒක පේන්නේ නැහැ. හැබැයි මේ ඉමේජ් එක කොයි වෙලාවෙ හරි ඩිස්ප්ලේ නොවුනොත් මොකක් හරි වැරද්දක් නිසා අන්න එතකොට මේ නම පෙන්වන්න තමයි මේක ගහලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මම මේ නම දැම්මේ a.jpg කියලානේ. මෙතන නම මම පොඩ්ඩක් වෙනස් කරගන්නවා. එතකොට ලින්ක් එක මේ ලින්ක් එක ගැලවෙනවා. ඒ කියන්නේ මේ ඉමේජ් එක වෙබ් පේජ් එකට ලෝඩ් වෙන්නේ නැති වෙනවා. එතකොට බලන්නකෝ. ඔන්න සේව් කළා. ඉමේජ් එක දැන් ලෝඩ් වෙන්න බෑ. මොකද නම වෙනස්. වැරදි නමකින් ලින්ක් කරලා තියෙන්නේ. දැක්කද? දැන් ඉමේජ් එකේ සයිස් එක තියෙනවා. නමුත් එතන නමක් වැදිලා තියෙනවා circle කියලා. හරි. උදාහරණයක් විදිහට මම මෙතන දෙන්නම්. red circle කියලා වට තවත් මේක පැහැදිලි වෙන්නේ. එතකොට මෙයා red circle කියලා නම් වෙනස් කරගෙන ඒ කියන්නේ ඉමේජ් එක ලෝඩ් නොවුනොත් ඩිස්ප්ලේ වෙන්න තමයි ALT value එකක් අපි දාන්නේ. හරිද? ඔන්න ආයෙත් මම මෙතන setup කරනවා නම හරියට දානවා. නම හරියට දාලා ඉල්ලලා save කරනවා. එතකොට ආයෙත් ඉමේජ් එක මෙතනට ලෝඩ් වෙනවා. තේරුණාද? එතකොට ආයෙ නම පෙන්නන්නේ නෑ. එතකොට මතක තියාගන්න ALT කියන එකේ තේරුමම අපිට ගන්න පුළුවන් alternative වගේ තේරුමකින්. විකල්ප නාමයක් වගේ. පැහැදිලිද කියන දේ? ඒක හැම වෙලෙම විකල්ප නාමයක් විදිහට තමයි ගන්න. හරි. එතකොට ඔන්න හරි දැනට ඉමේජ් එකක් ඉම්පෝර්ට් කළා, ලින්ක් එකක් දැම්මා. හරි. ඊට පස්සේ අපි යනවා දැනට අපි රෙකෝඩින් එක පැය විනාඩි 8ක් පැය දෙකකින් HTML ටික ඉවර කරමු. හරි. CSS ටිකයි PHP ටිකයි එක වීඩියෝ එකට ගන්නවා. මම HTML එකයි CSS එකයි එකට ගන්නම් කියලා කිව්වේ නෑ. එහෙම නෙමෙයි. අපි වෙනම ගමු. මේ බලන්න. මොකද පොඩි වීඩියෝ ක්ලිප් එකක් විදිහට තමයි මේක යන්නේ. දැන් ඊට පස්සේ මේ බලන්න වැඩි. අපිට පුළුවන් image map කරන්න. මොකද්ද image mapping කියලා කියන්නේ? ඔන්න දැන් කතා කරන්න යන්නේ මොකද්ද? image mapping ගැන. image එකක් කොහොමද map කරන්නේ කියන එක ගැන. හරි? හිතන්න මට මේ image එක map කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ. ඒකත් අපි කතා කළාමුකෝ. මේ image එකක් map කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. මම ඒක HTML වල කියන්නේ W3 ස්කූල් එකෙන් පෙන්නන්න. හරි. මේ බලන්න. කෙලිම මේකෙන් පෙන්නන එක lazy. මෙන්න මේ image එක ගත්තොත් මේකේ laptop computer එකක් තියෙනවා, මෙතන mobile phone එකක් තියෙනවා, මෙතන coffee එකක් තියෙනවා. හරි. මේ තුනම තනි image එකක් විදිහට තමයි මේ තනි image එකක් නේ මේක ඔයාලට පේන විදිහට. මම ඒක try කරනවා. මේ බලන්න. මෙන්න මෙතන ඔයාලට හොඳට බලන්න මට මේක zoom කරන්න පුළුවන් වෙයිද කියන එක sure නැහැ. තරම දුරට පුළුවන්. හරි. මේ බලන්න. මම මෙන්න මේ cursor එක මගේ මේ එකම image එකක් මේක. image එකේ මෙන්න මේ laptop එක උඩට අරන් යනකොට ඔයාලට පේනවද ඒක clickable වුණා. ඒවා click කරන්න පුළුවන් මේ. පේනවද වෙන වැඩි? ආයෙත් මේ LED නෑ. phone එක උඩට මෙහෙම cursor එක ගේනකොට එයාව click කරන්න පුළුවන්.
ආයෙමත් මෙන්න මෙතන කොෆි එක උඩට ගේනකොට ඒක ක්ලික් කරන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට ක්ලිකබල් විදිහට ඉමේජ් එකක් ඇතුලේ යම් යම් කොටස් කීපයක් අපිට වෙන් කරගන්න පුළුවන්. මේ කියන්නේ ඉමේජ් මැප් කියන concept එක හරහා. හරිද? ඒතර මම මේ ලැප්ටොප් එක උඩ ක්ලික් කරොත් කම්පියුටර් කියලා වෙනම මොකද්ද? HTML document එකක් open වෙන්නේ. එහෙම නැත්නම් website එකක් load වෙන්නේ. ඒ වගේම තමයි mobile phone එක උඩ ක්ලික් කරොත් phone කියලා වෙනම site එකක් ඒකෙදි load වෙනවා. coffee table එක උඩ coffee එක උඩ ක්ලික් කරොත් coffee කියලා වෙනම page එකකට load වෙනවා. ඔන්න ඔය වගේ වැඩක් තමයි අපි මෙතනදී කරන්න යන්නේ. එතකොට මට උවමනාදී හිතන්න මම මේකෙදි දැන් කරන්න හදන්නේ මේ ඉමේජ් එකේ මේ මැද තියෙන කළු පාට රවුම ක්ලික් කරාම ඔන්න බලන්න කළු පාට රවුම ක්ලික් කරාම මට උවමනාව තියෙන්නේ මේ ඉමේජ් එකේ වෙන මොකක් හරි ඒ කියන්නේ ඒක ක්ලිකබල් කරලා මැද තියෙන රවුම මෙහෙම මෙයාගෙත් මෙහෙම මැද්දට කර්සර් එක ගේනකොට ඒක ක්ලික් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ පාර්ට් එක ක්ලික් කරාම කොහේ හරි තියෙන වෙබ්සයිට් එකකට කියන්නේ මට ඕන කරන වෙබ්සයිට් එකකට ලින්ක් කරලා දෙන්න ඕන. හරිද? ඕක තමයි ඉමේජ් මැපින් කියලා කියන්නේ. තවම ඇවිල්ලා නැහැ. පේපර් එකකට එන්න පුළුවන් තැනක්. අහගන්නකෝ. දැන් මේ වැඩේ කරන්න මම ඉමේජ් එක ඉස්සෙල්ලාම හරියට සෙටප් කරගෙන ඉන්න ඕනේ. මම මේ කතා කරන්නේ කොහොමද ඉමේජ් එක එකට සෙටප් කරගන්නේ. ඔන්න බලන්න වෙන වැඩි. මම ඕක ඉමේජ් එක සෙටප් කරන්න කලින් ඉමේජ් එකක් කොහොමද කෝඩ් කරගන්න කියලා අපි ඉස්සෙල්ලාම කතා කරලෙමු. ඉමේජ් එක කොහොමද හරියට කෝඩ් කරගෙන මේ වැඩේ කරන්නේ. ඔන්න බලන්නකෝ. ඒකට මම ওই ඉමේජ් එකම පොඩ්ඩක් ඇඳ ගන්නවා ස්ක්‍රීන් එකේ. මේ බලන්න. මට ඉන්නේ ඉමේජ් එක මෙන්න මෙහෙමනේ තියෙන්නේ. හරි 4 ඉමේජ් එකක්. හරි. ඔයාට මතක නම් අපි මේක සයිස් කරේ 300යි 300යි විදිහට. ඒ කියන්නේ මෙන්න මේ දිග අපි ගත්තේ මේ බලන්න. මෙන්න මේ දිග ගත්තේ අපි 300යි. මේ උස ගත්තෙත් අපි 300යි. හරි. මෙන්න මේක ගත්තේ 300යි. ඊට පස්සේ එතකොට මම කියනවා අපි මෙන්න මේකේ මේ ආරම්භක ඒ කියන්නේ මූල ලක්ෂය මෙන්න මේ මෙතන තමයි අපි මුල් පොයින්ට් එක විදියට ගන්නෙ. ඒක මම කියනවා මෙතන ඉන්නේ බිඳුවයි බිඳුව කියන පොසිෂන් එක කියලා. එතන ඉන්නේ කවුද? බිඳුවයි බිඳුව කියන පොසිෂන් එක. එහෙම පොසිෂන් එකක් නම් කරනකොටත් අපි කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙතන ඉන්න එක්කෙනාට අපි කියන්නේ අර ගණන් වල වගේ x අක්ෂය. මෙතන ඉන්න එක්කෙනාට අපි කියන්නේ y අක්ෂය කියලා. හරිද? ඔන්න බලන්න දැන්. එතකොට මට දැනගන්න ඕන ඔයාගෙන් මෙන්න මේ පොයින්ට් එකේ කණ්ඩාංක මොකක් වේවිද? මේ බලන්න. මෙන්න මේ පොයින්ට් එකේ කණ්ඩාංකය මොකක් වේවිද? දැන් මුලම අගේ බිඳුවයි බිඳුවයි නම් ඔයා බලන්න මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ මේ පැත්තටනේ යන්නේ මේ. එතකොට මේ පැත්තට ගමන් කරනවා කියලා කියන x අක්ෂය දිගේ තමයි ඉස්සරහට යන්නේ. හරි. x අක්ෂය දිගේ ඉස්සරහට යනකොට මේකේ වෙන්නේ මොකද්ද? අන්න x ගිය තමයි වෙනස් වෙන්න ඕනේ. කොච්චරක්ද වෙනස් වෙන්න ඕන? 300ක් තමයි වෙනස් වෙන්න ඕනේ. එහෙනම් මෙතනට වැටෙන්නේ 300යි බිඳුව. තේරුණාද? මොකද්ද ඒ උනේ? මෙයා මෙතන ඉඳලා ඉස්සරහට ගියා කොච්චරක්ද? පික්සල් 300ක් කොහෙටද ගියේ? x අක්ෂය දිගේ ඉස්සරහට. ඒ වගේම මට ඔයා කියන්නකෝ බලන්න දැන් ඒ විදිහට මෙන්න මෙතන හරි මෙන්න මේ ලක්ෂයේ කණ්ඩාංක මොකක් වෙන්නේ නැද්ද? ඒ ලක්ෂයේ කණ්ඩාංක ගත්තොත් එයා කරන්නේ මොකද්ද? y අක්ෂය දිගේ පහළට එනවා. මතක තියාගන්න මෙයා බිඳුවයි බිඳුවයි කියනකොට මැත්ස් කරපු O level මැත්ස් දන්නේ උන් කියයි දන්නේ නැහැ ඊගාවට අනේ පල්ලෙහාට නෙන්නේ. පල්ලෙහාට එනවා නම් එයා ඍණාගයක් වෙන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි? එහෙනම් මෙයා පල්ලෙහා පැත්තටයි ගමන් කරන්නේ. පල්ලෙහා පැත්තට ගමන් කරන්නේ කොච්චරක් දුරද? අන්න 300ක් දුරට ගමන් කරනවා. එහෙනම් 300ක් දුරට ගමන් කරාම එයාගේ අගය කීයක් වෙන්න ඕනද? මෙතන බිඳුවයි x අක්ෂයේ බිඳුවක් වෙනවා. බිඳුවයි 300 වෙනවා. පැහැදිලිද? එහෙනම් මට ඒ වගේ මෙන්න මෙතන කණ්ඩාංකත් කියමු. මෙතන කණ්ඩාංක ගත්තොත් එකක් x අක්ෂයේ දිගේ 300ක් මේ පැත්තට ඇවිල්ලා y අක්ෂයේ දිගේ 300ක් මේ පැත්තට ඇවිල්ලා එතකොට මෙතන කණ්ඩාංක වෙන්නේ මොකද්ද? 300යි 300 වෙනවා. හරි? 300යි 300 වෙනවා. හරි. ඔන්න කණ්ඩාංක ටික හරි. ඊට පස්සේ මට හොයාගන්න ඕනේ මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩාංකය. හරි? මට මේක හොයාගන්න ඕනේ මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩාංකය. මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩාංකය හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ බලන්න. මෙයාගේ හරි මැද ඉඳලා මෙන්න මෙතනටත් මේ පැත්තෙත් හරි මැද ඉඳලා මෙතනටත් නෙන්නේ. මෙන්න මෙතනනේ වගේ මධ්‍ය ලක්ෂ්‍යය තියෙන්නේ මේ බලන්න.
මෙන්න මේකනේ පොයින්ට් එක. එතකොට අපිට කියන්න පුළුවන් මෙයාගේ මේ කියන මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය ගත්තොත් දිග ඉන්නේ කොච්චරයිද? මේ බලන්න. මේ පැත්තට එයා ඉන්නේ 300ක් ඉන්නේ නෑනේ. භාගය ඉන්නේ 150යි. මේ පැත්තට එයා ඉන්නේ 150යි. එහෙනම් අපිට මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක කියන්න පුළුවන් මෙතන 150යි 150යි කියලා. එහෙනම් උන මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය ගන්නවා මං 150යි 150යි කියලා. මොකද මේ රවුම හදන්න යන්නේ. හරි. දැන් මොකද්ද මම මේ හදන්නේ රවුම? මං හදන්න යන්නේ මෙන්න මෙතන ඉන්න මේ රවුම. හරි. මැද ඉන්න රවුම ක්ලික් කරාම මොකද්ද වෙන්නේ කියලා තමයි කියන්නේ යන්නේ. හරි. එහෙමනම් ඔන්න බලන්න ආයෙමත්. ඒ වගේ අපි මෙතනදී රවුමක් දැන් ඇඳගමුකෝ. මෙන්න බලන්න රවුම. මගේ රවුම අඳින්නේ මම මෙන්න මෙහෙම. මේ එකක් ඇත වුණා. හරි නියමයි. ඔන්න ඕක තමයි රවුම. හරි. රවුම ගත්ත සිස්ටම් එකේ. මේ බලන්නකෝ වෙලාවට යඳිනකොට ලේසියට ඇඳිනවා. මේ බලන්න. ඔන්න ඔය රවුමේ ඛණ්ඩාංක ගන්නකොට මම කියනවා එතකොට එහෙනම් මෙයාගේ අරය කීයක් විතර වේවිද? මේ බලන්න. අරය කියලා කියන්නේ මෙන්න මෙතන දුරනේ. ඒක දන්නේ තියුනේ නැහනේ නේද? හරි. අරය කියන්නේ මෙන්න මෙතන දුර. ඔයා හිතන්නේ මේ අරය කොච්චරක් විතර දිග ඇතිද? ඒක අපිට මනින්න පුළුවන් මෙන්න මෙතනින්. මෙතන ඉඳලා මෙතන මුදුනටම තියෙන දුර 150යි. නේද? මෙන්න මේ දුර කොච්චරයිද? 150යි. එතකොට ඒකිනුත් භාගයක් වගේ තමයි මෙතනට තියෙන්නේ. හරි. භාගයට වඩා උන චුට්ටක් වැඩි ඇති. හරි. ඒතර අපි ගමු මේකට සාමාන්‍යයෙන් 100ක් වගේ. මෙතන අරය ගත්තොත් අපි ගමු නිකන් 100ක් වගේ 150ක් නෑ 100ක් වගේ. එහෙනම් මම අන්න එතන කියනවා එතන දිග 100ක් කියලා අපි සලකමු. අරය 100යි ඔන්න. එයාගේ අරය 100යි. හරි. එතකොට මම මෙන්න මේ පාර්ට් එක අයින් කරා. මේ බලන්න. හරි. ඔන්න දැන් අපි ඊගාවට කියන්න ඕනේ මේ වගේ එහෙනම් වෘතයේ ඛණ්ඩාංක කියන්න ඕනේ. මේ බලන්න. මම දැන් කියන්නේ යන්නේ මොකද්ද? එහෙමනම් වෘතයේ ඛණ්ඩාංක කියන්නයි යන්නේ. හරි. වෘතයේ ඛණ්ඩාංක. හරි. IT ක්ලාස් එකක් ඇස්සේ O level maths ක්ලාස් එකක් කරනවා නෙමෙයි. හරිද? වෘතයේ ඛණ්ඩාංක කියන්නේ මෙහෙමයි. මෙතන මම කියන්න ඕනේ ඉස්සෙල්ලම කේන්ද්‍රයේ ඛණ්ඩාංක. කේන්ද්‍රයේ ඛණ්ඩාංක 150යි 150 නේ. අරය 100යි. එහෙනම් ඔන්න වෘතයේ ඛණ්ඩාංක කියන්නේ අපි 150යි 150යි 100යි. ඒ කියන්නේ කේන්ද්‍රය 150යි 150 වූ අරය 100ක් වූ දිගින් තමයි වෘතය පිහිටන්නේ. එතකොට මෙතන ආයමත් මම මෙන්න මෙයාව highlight කරලා ඔයාලට කියන්නම් මෙතනට දාන්න ඕනේ මේ මොකද්ද? කේන්ද්‍රය ඛණ්ඩාංකය. මෙතන ඉන්නේ කේන්ද්‍රයේ ඛණ්ඩාංකය. මෙතන ඉන්නේ අරය. හරි. ඔන්න ලියා ගන්න ඕනි අය නෝට් එක හරියට හදාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගන්න. මෙතන මේ තියෙන්නේ අපි ගත්ත ඉමේජ් එක කෝඩ් කරන විදිය, ඉමේජ් එක කොහොමද සෙටප් කරගන්නේ කියන එක. හරි. ඉමේජ් එකේ ඛණ්ඩාංක කොහොමද අපි මාක් කරගන්නේ කියන එක. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ වගේ අපි ගත්ත වෘතය. මේ වෘතය ක්ලික් කරාම තමයි මේ වැඩේ වෙන්න ඕනේ. එතකොට මෙතන මේ අපි ගත්තේ මෙන්න මේක තමයි වෘතයේ ඛණ්ඩාංක 150යි 150යි 100 කියන ඛණ්ඩාංකයට තමයි අපි වෘතය සෙට් කරන්න යන්නේ. හරි. ඔන්න එහෙනම් දැන් ඔයා දන්නවා ඉමේජ් එකක් මැප් කරන විදිහ. ඉමේජ් එකක් කෝඩ් කරන විදිහ. අපි දැන් මෙන්න මේ ඉමේජ් එක මොනා කරමුද? කෙලින්ම සෙට් කරගනිමු. ඉමේජ් එකට මැප් කරගනිමු. අර වගේ ඉමේජ් එක ඇතුළේ තැනක් ක්ලික් කරාම කොහොමද වෙන වෙබ්සයිට් එකකට ලින්ක් කරන්න කියලා. හරි. මේ බලන්නකෝ. දැන් එහෙනම් මම ඉමේජ් එක ඉම්පෝට් කළානේ. මේ ඉමේජ් එක මැප් කරන්න යන්නේ කියන එකට ඒක දැනුවත් කරන්න මම පාවිච්චි කරන්න ඕනි මෙතනදී වෙනම කීවර්ඩ් එකක්. ඒකට කියනවා අපි map කියලා. හරි. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් මෙතනදී map කරන්නයි යන්නේ. හරි. මෙන්න මේ පල්ලෙහා තියෙනවා ඒ සම්පූර්ණ විස්තර ටික. ඔයගොල්ලෝ මේ ડોකියුමන්ට් එකත් මම පුළුවන් වුණොත් දාන්නම්. ඒතකොට මේකට පාවිච්චි කරන්න අපි use map. use map කියන කීවර්ඩ් එක. මේක තුළ මම කියනවා use map මේ ඉමේජ් එකට මම නමක් දෙනවා. මම කියන්නම් ඒකට circle කියලා. එතකොට මෙතනට දාන නමයි මේ use map කියන එකට දාන නමයි ALT value එකට දාන නමයි අතර කිසිම සම්බන්ධයක් නැහැ.
මම ඒකින්ද මේ ALT value එක දැන් මෙතනදී తాවකාලිකව අයින් කරන්න එක වැඩක් නෑ මට. මම මේක මැප් කරන්න යන හින්දා මම මෙතනට දාගත්තා නම use map circle කියලා. මෙන්න මේ නම දෙනකොට මෙතනට අපි සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට hash ලකුණ දෙන්න ඕනි. එතකොට තමයි මේක හරියට link කරගන්නේ. දැන් මම මෙතනදී image එක map කරන්න යන්නේ. හරි? image එක map කරන්නේ map කියන keyword එකත් එක්ක. map කරන්න ඕනේ කාවද කියන එක මම මෙතනදී name එකක් විදිහට දෙනවා. මට map කරන්න ඕනි circle එක. circle කියන image එක. මම මෙන්න මෙතන දාගත්ත hash ලකුණ නැතුව මම මෙන්න මෙතනට දෙනවා map කරන්න ඕනි කෙනාව. පැහැදිලිද? එතකොට ඔන්න බලන්න වෙන වැඩි. දැන් මේක map කරන area එක මොකද්ද? ඔන්න map කියන part එක ඇතුලේ මම කියන්න ඕන map කරන area එක මොකද්ද? ඔන්න area එක දෙනවා. area එකේ shape එක මම ඉස්සෙල්ලම කියන්න ඕනේ. මොකද්ද shape එක? circle එකක්. area එක circle එකක්. එයාගේ code මම කියන්න ඕනේ. code කියලා කියන්නේ දැන් අපි අර ඉස්සෙල්ලා හොයාගත්ත coordinate. මේකේ මේ codes කියලා COORDS codes කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන අර අපි හොයාගත්ත මෙන්න මේ coordinate එක ගැන තමයි එයාව කතා කරන්නේ. ඒකට තමයි අපි මෙච්චර වෙලා මේ ඉගෙන ගත්තේ මේ වැඩේ. හරිද? එහෙනම් මෙන්න මේ coordinate එක මම ගිහිල්ලා දෙන්න ඕනේ කොතනටද? මේ code එකට. එහෙනම් අපි හිතුවා 150යි, 150යි, 100යි. අරය 100යි. ඊට පස්සේ කියන්න ඕනේ HREF එකක් තියෙනවා. ඒ කියන්නේ කොහෙටද මේක link වෙන්න ඕනේ? මේක click කරාම මොන website එකටද යන්න ඕනේ කියලා. අර උඩින් ගත්ත link එකම copy කරලා ගමු Google එකටම. ඔන්න යාව copy කළා. ඒ link එකම මෙතන hyperreference එකට දැම්මා. දැන් හරි. ඔන්න map කරලා ඉවරයි. මේ බලන්න. ඒතර map කරනකොට මාත් තියෙනෝනේ image එක import කරගන්න ඕනේ. image එකට use map කියන keyword එක හරහා නමක් දෙන්න ඕනේ. ඒ නමින් map කරගන්න ඕනේ. map කියන keyword එක open කරගන්න ඕනේ. name එක විදිහට අර කලින් දීපු නමම දෙන්න ඕනේ hash ලකුණ නැතුව. ඒක ඇතුලේ area එකක් මම අඳුන්වලා දෙන්න ඕනේ. ඒ area එක අපිට circle කියලා දෙන්න පුළුවන් ඕනනම් හතරස් කොටුත් පුළුවන් නේ. ඒතර මෙතනදී මම මේ පාවිච්චි කරේ circle කියලා shape එක circle කියපු හින්දා එයාගේ coordinate මොන වගේ වෙන්න ඕනද? කේන්ද්‍රයේ ඛණ්ඩාංක වෙනම දෙන්න ඕනේ. අරේ දිග වෙනම දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ link එක දෙන්න ඕනේ. ඔන්න මම එයාව save කළා. save කරාට මම මේ පැත්තෙන් තවම refresh කරේ නෑ. හොඳේ. මෙතන refresh කරන්නේ නෑ දැම්ම. මේ බලන්න මේ image එක උඩ කොහේවත් click වෙන්නේ නෑ මේ. රවුමින් ඇතුළට ආවා කියලා click වෙන්නේ නෑ. වට පේනවද? clickable වෙන්නේ නෑ. අතක් එන්නේ නෑ cursor එකට. ඔන්න refresh කරනවා. දැන් අර code එක මේ පැත්තට ආවා. දැන් මේ බලන්න හරියට point එක මේ point එකට චුට්ටක් එහෙන් ඈ. මේ බලන්න. ඒ කියන්නේ අපි ගත්ත දිග මෙන්න මෙතනදී මොකද වෙනවද? මොනවා වෙනවද? map වෙනවා. කියන්නේ හරියටම මොනවා වෙන්න ඕනද? පොඩ්ඩක් තව අඩු වෙන්න ඕනේ. මේක 100 නෙමෙයි 100ට වඩා චුට්ටක් අඩුවෙන් තියෙන්නේ මේ. අපි මේක පොඩ්ඩක් වෙනස් කරමු මේ. ඔක පොඩ්ඩක් ඔයාලට තේරෙනවා හරියට බැලුවොත් ඈ. මෙතන මම 100 නැතුව 90 වගේ දෙන්නම්. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න වැඩේ හරියටම සෙට් වෙයි. මේ බලන්න. දැන් මේක දිගේ එනකොට මේ මෙතනදිත් නෑ. අමරට දැන් චුට්ටක් පල්ලෙහාට ගියා. හරි. 95 වගේ දෙමු. ඔයාලට මේකත් එක්ක හරියටම තේරුම් ගන්න පුළුවන් වැඩෙත් එක්ක හිටියානම්. මේ බලන්න. දැන් මෙන්න මෙතනින් පැහැදිලිද හරියට පොයින්ට් එකට මේක වැඩ කරනවා මේ. එතකොට හරි මම මේක 100ම තියන්නම්. 100ම තියන්නම් කියලා කියන අපි කෝඩිනේට් කතා කරපු විදිහටනේ අපි නෝට් එක ලියපු විදිහටනේ මේක වෙන්න ඕනි. එතකොට ඒකින්ද 100ම තියන්නම්. එතකොට ඔයා දන්නවා දැන් ඒක හරියට වෙනස් වෙන විදිය. ඇතුළේ ක්ලික් කරපු ගමන් අදාළ වෙබ්සයිට් එකට යනවා. අපි ලින්ක් කරපු වෙබ්සයිට් එකට යනවා. ඒකම තමයි අර W3 ස්කූල් එකේ කරලා තිබුණෙත්. එතකොට මෙතන වෙබ්සයිට් එකක් දෙන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එකටම ඕනනම් මෙතන පිටිපස්සට මට පුළුවන් අර වගේම ටාගට් එකක් දෙන්න. ටාගට් එකක් මෙතනටත් වැඩ කරනවා. ටාගට් සමානයි බ්ලැන්ක් එක දෙන්න පුළුවන්. බ්ලැන්ක් එක අන්ඩර්ස්කෝර් එකත් එක්ක දෙන්න මතක ඇතුව. හරි. එතකොට ඔන්න දැන් මෙයාව ක්ලික් කරොත් අලුත් වෙබ් පිටුවක තමයි මේ විදිහට ඕපන් වෙන්නේ. පැහැදිලිද? මොකද ටාගට් සමානයි බ්ලැන්ක් එක දුන්න හින්දා. ඒ කියන්නේ ඉමේජ් මැප් වලටත් ටාගට් සමානයි බ්ලැන්ක් එක දෙන්න පුළුවන්. මොකද ඒක ඇතුලේ වැඩ කරන්නේ ලින්ක් එකක් නිසා. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඔන්න අපි shape එකක් හදාගත්තා. area shape එකක් දාගත්ත circle එකකට. ඒ වගේම area shape එකක් දාගන්න පුළුවන් අපිට. ඒ වගේම area එකක් හරියට හදාගන්න පුළුවන් අපිට. මෙන්න මෙතනට square එකක් විදිහටත් මේ බලන්න. ඒ කියන්නේ හතරස් කොටුවකටත් ඔය වැඩේම කරන්න පුළුවන්. ඒකෙන්ද මම මෙන්න මෙතන කොටුවක් වෙන් කරගන්නවා. මේ බලන්න. ඒ කොටුව අපි වෙන් කරමු දැනට මෙන්න මේ පැත්තෙන්. මට ඕනේ මෙන්න මෙතනින් කොටුවක් වෙන් කරගන්න. හරි. මෙන්න මේ කොටුව වෙන් කරලා මේ කොටුව ක්ලික් කරනකොට තව තැනකට යන්න හදන්න ඕනේ.
හරිද? එතකොට මං ගන්නම් මෙතනින් කොච්චරක සයිස් කොටුවක්ද? අපි ඒක ප්ලෑන් කරමු. ඔන්න මේකත් කොළ පාටින් දාන්න. මෙන්න මේ වගේ කොටුවක් මම මාක් කරගන්නවා. හරි. එතකොට මේ කොටුවේ දිග මම ගන්නම් 150යිනේ. මෙතන දිග අපි ගමු මෙතන 50යි. හරි. මෙතන දිගත් 50යි. 50යි 50 කොටුවක් ඈ. 50යි 50 කොටුවක්. හරි. එතකොට ඔන්න බලන්නකෝ වැඩි. දැන් මෙතෙන්ට දුන්නොත් පොඩි නඩුවක් කනවා මම. ඒක හින්දා ඔයාව පැටලෙන්න පුළුවන්. ඔයාලට පැටලෙන්න පුළුවන් වැඩි. ඔතෙන්ට නොදී මම මෙන්න මෙතෙන්ට ඔය කොටුව වෙන් කරන්න. උඩ පැත්තේ. මොකද කෝඩිනේට් ගන්නකොට ඔයාලට අතෙන්ට මම දාලා පෙන්නන්න තව පොඩ්ඩක්. ඔන්න මෙතෙන්ට ගන්නවා දැන් 50යි 50 කොටුවක්. කොයි පැත්තේද 50 තියෙන්නේ? මෙන්න මේ දිග 50යි උස 50යි. හරිද? එතකොට මට කියන්න මෙන්න මෙතන පොයින්ට් එකේ කෝඩිනේට් එක. දැන් එහෙම කොටුවකට නම් කොටුවක කෝඩිනේට් කියන්න අපි මෙන්න මෙහෙමයි. වෘතයක නම් කෝඩිනේට් කිව්වේ කොහොමද? වෘතයක නම් කේන්ද්‍රයේ ඛණ්ඩාංක කිව්වා. ඊට පස්සේ අරය කිව්වා. හැබැයි කොටුවකට කෝඩිනේට් කියනකොට එහෙම නෙමෙයි කියන්නේ. ආරම්භක ලක්ෂයේ ඛණ්ඩාංක ඉස්සෙල්ලා කියන්න ඕනේ. අවසාන ලක්ෂයේ ඛණ්ඩාංක ඊට පස්සේ කියන්න ඕනේ. ඔහොම තමයි කොටුවකට කෝඩිනේට් කියන්නේ. එතකොට ආරම්භක ලක්ෂයේ ඛණ්ඩාංක නම් අපි දැනටමත් දන්නවා. ඒක බිඳුවයි බිඳුවයි. නේද? මෙන්න මේ අවසාන ලක්ෂයේ ඛණ්ඩාංකය. මෙන්න මෙතන ඛණ්ඩාංකය මම ගන්න ඕනේ. එතන කීයක් වෙන්න ඕනද? x අක්ෂයේ දිගේ 50ක් යනවා. මේ බලන්න. එයා x අක්ෂයේ දිගේ දුරට 50ක් යනවා. y අක්ෂයේ දිගේ දුරට 50ක් යනවා. එතකොට මෙතන අගය කීයක් වෙන්න ඕනද? ඒක 50යි 50 වේවි. තේරෙනවද මම කියන දේ? හරි. එහෙනම් 50යි 50 ප්‍රමාණයේ කොටුවක් තමයි මම මෙතන වෙන් කරන්නේ. හරි. ඔන්න දැන් අපි මේ ලින්ක් එකත් හදාගමු. එහෙනම් ඔන්න දෙවෙනි ලින්ක් එකට යනවා. හරි. පොඩ්ඩක් ඉන්නකෝ. තව දෙයක් බැරි වුණා. දැන් එතකොට මෙයාගේ ස්ක්වයර් එකකට ස්ක්වයර් රෙක්ටැන්ගල් එකකට කොහොමද කෝඩ්ස් කියන්නේ? ඒ කෝඩ් මම මේ පැත්තට දාලා අරගෙන කියන්නම්. එයාගේ මේක සමචතුර ත්‍රිකෝණාශ්‍රයක් නම් මේක ත්‍රිකෝණාශ්‍රයක් නම් එයාගේ කෝඩ්ස් කියන්නේ අපි බිඳුවයි බිඳුවේ ඉඳලා 50යි 50ට වෙනකන් කියලා. ආරම්භක ලක්ෂ්‍ය සහ අවසාන ලක්ෂ්‍ය අතර තමයි මේ වැඩේ කියන්නේ. පැහැදිලිද වෙන වැඩේ? හරි හොඳයි. ඊට පස්සේ එහෙනම් අපි දැන් යන් ප්‍රැක්ටිකල් සෙෂන් එකට ඔය බිඳුවයි බිඳුවයි 50යි 50 කියන කෝඩ් එක අරයට දෙමු. මේ වගේ අපි මෙතන හදා ගන්නවා තවත් ඒරියා එකක්. මේ බලන්න. ඔන්න දැන් අපි කලින් මෙතන එක ඒරියා එකක් දුන්නා. ඒ වගේ තව ඒරියා එකක් දෙමු. අර ඉමේජ් එකටමනේ. එතකොට මෙන්න මේ එකම මැප් එක ඇතුලේ අපිට ඒරියා කීපයක් නිර්මාණය කරන්න පුළුවන්. හරි. මෙතන ෂේප් එකට මම දෙන්නේ රෙක්ට් කියලා. මතක තියාගන්න රෙක්ටැන්ගල් නෙමෙයි රෙක්ට් කීවර්ඩ් එකක් ඒක. කෝඩ්ස් දෙන්නේ දැන් කොහොමද මම? කෝඩ් දෙන්න ඕනේ කොහොමද? කෝඩ් එක දෙන්න ඕනේ බිඳුවයි බිඳුවයි 50යි 50යි. බිඳුවයි බිඳුවයි 50යි 50යි. ලින්ක් එක කලින් ලින්ක් එකම දාන්නම් ඈ. හරි. Google එකටම ලින්ක් කරනවා. දැන් ඔන්න ඒකත් සෙටප් වෙන්න ඕනේ. ඔන්න බලන්නකෝ. මේ පැත්තෙන් මම සේව් කළා. නමුත් මම මේ පැත්ත රීෆ්‍රෙෂ් කළේ නැහැ. මේ බලන්න. මෙතනනේ දැන් ඔය ලින්ක් එක වදින්න ඕනේ. මේක ක්ලික් වෙන්නේ නැහැ මේ. තවම කර්සර් එකක්. ඔන්න බලන්න යාව රීෆ්‍රෙෂ් කරාට පස්සේ මේ බලන්න අන්න දැක්කද? එයාව 50යි කොටුවකට ගානට මේක සෙටප් වෙලා තියෙන්නේ මේ. ක්ලික් වෙලා තියෙන්නේ. එයා වෙබුවොත් Google එකට ලින්ක් වෙනවා. පැහැදිලිද? ඔන්න බැක් වුණා. පේනවද? ඒකත් හරි. දැන් ඇයි දන්නවද මම එතකොට අර පල්ලෙහා කොටුව නොගත්තේ? ඔන්න බලන්නකෝ. මම හිතනවා මේක වැඩි තේරුණා කියලා. මෙන්න මේක තමයි ඉමේජ් මැප් එකක් කියලා කියන්නේ. මේ කෝඩ් එකේ කොහොමද වැඩ කරන්නේ කියලාවත් එක්ක මම කතා කළා. ඉමේජ් මැප් එකේ හරි. එතකොට ටක් ගාලා මේක බලාගමු. ඔන්න HTML ටික උතනින් ඉවරයි. HTML ටික මෙච්චරයි. හරි. එහෙම හිතා ගන්නකෝ. HTML උතනින් ඉවරයි. CSS ටිකට වෙනම පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් පැය භාගයක විතර. මම මේකත් එක්ක CSS ටික කරන්න යන්නේ නැහැ. මොකද අද මේ වීඩියෝ කරන වෙලාවේ මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. හරි. එතකොට ඊගා වීඩියෝ ක්ලිප් එක මොකද මේක කැලි ජොයින් කරලා එඩිට් කරලා රෙන්ඩර් කරලා එහෙම කරන්නේ නැහැ. කරන්න බෑ කරදරයි. වෙලා නැහැ. ඒකෙන්ද මේ වීඩියෝ එක මෙහෙමම එන්ඩ් කරනවා. HTML ටික කම්ප්ලීට්. පොඩක් ඉන්නකෝ. දැන් කෙනෙක් කියයි නෑ නෑ HTML ඔච්චර නෙමෙයි. ඒකට ෆෝම් ටික කෝ කියලා. හරි. අහන්නකෝ. ඔව් ෆෝම්ස් ටික කරන්න ඕනේ.
මම සාමාන්‍යයෙන් ෆෝම්ස් ටික කරන්නේ අපි පන්තිවලත් HTML ටික කරලා ඒකින් පස්සේ PHP ටික කරන වෙලාවෙත් තමයි ෆෝම්ස් ටික උගන්වන්නේ. CSS එකත් එක්ක නෙමෙයි, CSS එක අපි අන්තිමට කතා කරමු. PHP ටික කතා කරලා PHP උගන්වන වෙලාවට තමයි ෆෝම්ස් ටික හොඳටම දැනගන්න ඕනේ. හරි? ඒකෙන්ද අපි PHP ටික කතා කරන්න කලින් දැන් මොන HTML ටික මෙතනින් ඉවරයිනේ. අපි CSS ටික වෙනම කතා කරන්න පුළුවන්. හරි? CSS ටික වෙනම කතා කරමු. ෆෝම්ස් ටික කතා කරන්න කලින් ඔය දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හරි? මේ අහන්නකෝ ෆෝම්ස් ටිකයි PHP ටිකයි කතා කරන්න කලින්. PHP එක හරියට ගොඩ දාගන්න නම් හරිද? මේ අහන්න PHP ටික ගොඩ දාගන්න නම් ඔයා PHP ඉගෙනගෙන බෑ. තරමක් දුරට Python programming ගැන ඔයාට idea එකක් තියෙන්න ඕන. ඒ ටික බලන්න ඕන. හරි? Python දන්නේ නැත්නම් Python වලට නම් අම්බානට වීඩියෝස් කරලා ඇති. channel එකට ගිහලා බලන්න Python වලට වීඩියෝස් ගොඩාක් කරලා ඇති. ඒ ටික බලන්න. ඒ ටික බැලුවම හොඳටම ප්‍රමාණවත්. Python ටික මේ විදිහට ගොඩ දාගන්න. SQL ටික සම්පූර්ණ වෙන්න ඕන. SQL ටික නැතුව SQL ටික දන්නේ නැතුව PHP ටික කියනකොට තේරෙන්නේ නැහැ. හරි? SQL වලටත් වීඩියෝස් ටික දාලා තියෙනවා. මම SQL වලට තියෙන වීඩියෝස් ටිකත් ඒකට දාන්නම් දැන්. හරි? මේකත් එක්කම මේ group එකට දාන්නම්. SQL වලට ඕන කරන ටික ඒ ටිකත් බලන්න. හරිද? ඒතර HTML ටික දැන් අද මෙහෙම මේ වීඩියෝ එකෙන් කරා. ඔය Python ටික බලන්න ඕනි. ඊට පස්සේ ඔයා SQL ටික බලන්න ඕනි. හරිද? ඒ ටික බලලා PHP ටික බලන්න. නැත්තම් මොන මගුලක්වත් තේරෙන්නේ නැහැ. හරි? ඊට පස්සේ ඔයාට පුළුවන් අන්න වැඩේ කොට දාගන්න මොකද්ද PHP ටික සහ forms ටික මම එක වීඩියෝ එකකදී කතා කරනවා PHP ටිකයි forms ටිකයි එක වීඩියෝ එකකින් ඊට පස්සේ ආයෙමත් තවමනක් තියෙන්නේ CSS ටික එක වීඩියෝ එකකින් හරි ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ එතකොට ඔයාට HTML CSS PHP ටික neat එකට complete වෙනවා හැබැයි කිව්ව දේ ඒ විදිහටම කරන්න Python මූලික දැනුම සහ SQL ගැන දැනුම නැතුව PHP එක බලන්න එපා තේරෙන්නේ නැහැ. ඔයාට මම නෙමෙයි කවුරු කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. හරි? එතකොට forms ටික කරන්නෙත් නැත්තේ ඒකයි. forms ටික යන්නේ PHP ටිකත් එක්ක. form ටික හරියට උගන්වන්න පුළුවන් PHP ටිකත් එක්ක. හරි එහෙනම් ඔතනින් මම නවත්තනවා. මම හිතනවා මේ වැඩේ තේරුණා කියලා. තේරුන්නේ නැත්තම් මොකද කරන්නේ? තේරුන්නේ නැත්තම් තව පාරක් බලන්න. හරි? මැසේජ් එකක් දාන්න නොතේරුණු තැන් ටික මේ වීඩියෝ එක බලලා මොකද ඒ ටික එහෙම වුණොත් නොතේරුණු තැන් තියෙනවා නම් ඒ ටික කොහොමද දාන්නම් ඔයගොල්ලන්ට මේ ඊගා වීඩියෝ එකේදී අවසර කරන මැසේජ් පැහැදිලි කරන්නම්. මේක පොඩි මේ වීඩියෝ ක්ලිප් විදිහට යන ලයිව් නොගෙන මේක ලේසි හින්දා වැඩි. හරි. එහෙනම් ඊගා වීඩියෝ එකත් ඉක්මනට අද දවසම වගේ ගොඩක් දානවා. හරි. එහෙනම් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට මම ඔතන දානවා මැසේජ් වගේ SQL වලට වීඩියෝ එක. ඊට පස්සේ Python වලට වීඩියෝස් ටික ඒ ටික බලලා ඉවරලා ඉතින් ටික කතා කරමු. හරි. එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවරයි.